ඇහෙන්නේ නැද්ද? හරි සුපිරි. අ අද උදේවරු පන්තියක් තියනවද ළමයි කට්ටියට? මේ ටයිම් එකට ඒ ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවා කට්ටියට. හෙලෝ හෙලෝ. මාව ඇහෙනවද? පන්තියක් තියනවා. එහෙමද? ඒ හන්දද මේ කට්ටිය නැත්තේ? මොකද දැන් මෙහෙම කට්ටිය කැඩි කැඩි එන්න ගත්තාම ඒගොල්ලන්ට වැඩකුත් නැහැ මට වැඩකුත් නැහැ. මොකද මම උගන්වන දේ ඒගොල්ලන්ට යන්නෙත් නැහැ නේද? එතකොට ඇත්තටම මට හරි කනගාටුයි ඒක ගැන. මොකද මම මහන්සි වෙලා දැන් ඇත්තටම මම උඹලෙන් සල්ලි ගන්නෙත් නැහැ නේ වැඩේට. හරිද? එතකොට මහන්සි වෙලා උඹලව ගොඩ දාන්න try කරනකොට උඹලට කිසි උනන්දුවක් නැති වුනහම ඒක හරි සෝචනීයයි. මොකද පන්තියට හැමදාම එන්නේ නැතුව කොහොමද මං උගන්වන දේවල් ඒගොල්ලෝ දැනගන්නේ? උන්ට හිතුනහම තමයි වැඩ කරන්නේ. ඉතින් ඒකනේ. ඊට පස්සේ මෙහෙමයි. දැන් මේ දවස්වල ඔහේ නිකන් කාලකන්ණි වගේ Tamanට හිතිච්ච වෙලාවට වැඩ කරලා හිතිච්ච වෙලාවට වැඩ කරලා අන්තිම දවස් ටිකේ උක ඉරාගෙන වැඩ කරනවා. ඕකනේ කරන්නේ. ඉතින් එහෙම නැතුව එතකොට මොකද වෙන්නේ? අර නේද අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ ළමයි. එහෙනම් අශ්වයා යන්න ඉස්සෙල්ලා අපි ස්ථාලේ වහන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? විභාගේ ලං වෙලා වැඩ කරනවට වඩා විභාගේ ලං වෙලාවට ඔක්කොම ටික දාගෙන මැල්ලුමක් කරගන්න. ඔක්කොම ටික ඔලුවට දාගෙන මැල්ලුමක් කරගන්න. දැන් මේද වෙච්චර කාලෙදී දැන් උඹලා 2026 ලියන්නේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ. එහෙනම් දැන් ඉඳන් මේ හිමීට ඔක්කොම පාඩම් ටික මුල ඉඳන් කවර් කරා යන්න පුළුවන්කම තියෙද්දි නේද? දැන් උඹලට කියලා වැඩක් නැහැ මේ පැත්තට. උන්ට කියන්න ඕනේ. කියපල්ලා උඹලා ගිහිල්ලා. හරිද? ඊළඟ සතියේ නම් අනිවාර්යෙන්ම දැන් ඉතින් අද එන්නේ නැහනේ. දැන් එන්න කට්ටියට එන්න කියන්නේ. ඊළඟ සතියේ නම් මම අනිවාර්යෙන්ම ඇටෙන්ඩන්ස් ගන්නවා. හරි? ක්ලාස් එකට එන ළමයින්ගේ ඇටෙන්ඩන්ස් ගන්න. හරිද? ඇටෙන්ඩන්ස් ගන්න නැතුව දැන් අන්තිමට කියයි. මොකද අරු මුකුත් ඉගැන්නුවේ නැහනේ. අඩු අර අපිට නම් මෙලෝදියක් තේරුන්නේ නැහැ. ඒ උදේ තේරෙන්නේ නැහනේ ක්ලාස් එකේ මැදින් මැදින් ආවට තේරෙන්නේ නැහනේ. දවසක් එනවා දා ඊළඟ සතියේ එන්නේ නැහැ. එහෙම වුණාම තේරෙන්නේ නැහනේ. හරි. මං කිව්වා කියලා කියන්න. හරි? හරි. එතකොට අපිට ගිය සතියේ පොඩි අකරතැබ්බයක් වුණා නේද? ගිය සතියේ පොඩි අකරතැබ්බයක් වෙලා අපිට ක්ලාස් එක මගින් නවත්තන්න වුණා. ඉතින් අපි ඒ තැන ඉඳන් වැඩේ පටන් ගමු නේද? හරි. එතකොට එහෙනම් කට්ටියටම ආයිබෝවන්. සුබ දවසක් ඉතින් හැමෝටම. එහෙනම් අපි 20යි 26 ඊටි ගැම්මට ඊටි පන්තිය අද මෙහෙම පටන් ගමු. හරි. එතකොට අපිට ගිය සතියේ කතා කර කර හිටිය අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද නේද ළමයි? අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද බල බල ඉන්නකොට තමයි අපිට අනතුරක් වුනේ නේද? සිග්නල් අනතුරක් වුණා. එහෙම නේද? මට කියන්න බලන්න. එතනින් නේද නැවැත්තුවේ? කවුරු හරි ගිය සතියේ හිටපු කට්ටිය ඉන්නවනම් ගිය සතියේ හිටියා නේද හැමෝම? ළමයි hello එත් ඉන්නවද ඇහෙන්නේ නැද්ද? හරි. දසුන් ඉන්නවා. හරි. එතකොට එහෙනම් ගිය සතියේ අපි කතා කර කර හිටියේ මොකද්ද? ආ අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද. හරි. අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද ගැන කතා කරන ඉස්සෙල්ලා අපි ගිය සතියේ කතා කරපු පොඩි දේවල් ටික මතක් කරගමු. මොනවද ළමයි ආරක්ෂක පූර්වෝපාවක් කියලා කියන්නේ? ආරක්ෂක පූර්වෝපා නේද? අපි හර්දිස්සි අනතුරු වළක්වා ගැනීම කියන මාතෘකාව යටතේ කතා කරා ආරක්ෂක පූර්වෝපා කියලා જાතියක්. මොනවද මේ ආරක්ෂක පූර්වෝපා කියලා කියන්නේ? කියන්න බලන්න. ටක් ගාලා chat එකට දාන්න බලන්න. පොඩියට විනාඩියක් දෙන්න. විනාඩියක් ටිකක් ටයිප් කරන්න එපා. විනාඩියක් දෙන්න. මොකද ආරක්ෂක පූර්වෝපාවක් කියලා කියන්නේ? ඇතරම් මේ දවස්වල පොඩ්ඩක් මටත් වැඩ වැඩි. හරි. එතකොට ක්ලාස් ටයිම් එකට තමයි මාත් උඹලට එක සෙට් වෙන්නේ. දැන් ඊට කම් වෙන්න නම් මම උඹලා එක පොඩ්ඩක් ඇට්‍රැක්ටිව් එකේ ඉන්නව නේද? මැසේජ් දාගෙන එහෙම ඉන්න. හරිද?
දැන් හැමදාම ක්ලාස් එකට එන්න කලින් හැමෝටම කියනවා ක්ලාස් එකට එන්න කියලා. දැන් පොඩ්ඩක් මේ දවස් ටිකේ මට පොඩි chance එකක් දීපන්. හරිද? මේ දවස්වල මොකද කේස් එක මට දැන් කැම්පස් එකේ වැඩක් ගොඩ ගැහිලා, ක්ලාස් ටිකේ වැඩක් ගොඩ ගැවිලා. ඒ හන්ද තමයි පොඩ්ඩක් කේස් එක වෙලා තියෙන්නේ. ඒ හන්දා වෙලාවට ගෲප් එකට දාන මැසේජ් බලලා ක්ලාස් එකට වරෙල්ලා. හරි දැන් බලන්න මට ඇත්තටම එන කනගාටුයි. දැන් බලන්න ළමයි 3 දෙනා ඉන්නේ ක්ලාස් එකේ. හරිද? අර කිග්ගියා. එහෙම වුණාම නිකන් නේද? එතකොට ඒක ටිකක් අවුල් මට. ඒ හන්දා හැමදාම පන්තියට සහභාගී වෙන්න බලන්න. හදිසියම් දෙයක් වෙලා එන්නේ නැති එක ප්‍රශ්නයක් නැහැ. දැන් එන්නේ. එහෙම එන්නේ නැතුව ඉන්න එක නිකන් අර නිකන් වෘත්තයකට වගේ ගියාම ඒක අවුල්. හරි. මොකද්ද ළමයි හදිසි අනතුරක් කියලා කියන්නේ කියන නේද? හදිසි අනතුරක් නෙමෙයි. ආරක්ෂක පූර්වභාවියක් කියලා කියන්නේ මොකද්ද ළමයි? ආරක්ෂක පූර්වභාවියක් කියලා කියන්නේ ආරක්ෂක පූර්වභාවියක් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කරන්න කලින් නේද? යම්කිසි කාර්යයක් කරන්න කලින් ඒ කාර්ය සිදු කිරීමේදී ඇතිවන නේද? ඇතිවන ගැටලු නැත්නම් ඇතිවිය හැකි අනතුරු වළක්වා ගන්න අපි භාවිතා කරන ක්‍රමවේද වලට තමයි අපි කෙටියෙන් ආරක්ෂක පූර්වෝපාය කියලා කියන්නේ නේද? ආරක්ෂක පූර්වෝපාය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි කාර්යයක් කරන්න කලින් ඒ කාර්ය මගින් සිදුවේ හැකි අනතුරු වළක්වා ගන්න අපි ගන්න ක්‍රියාමාර්ග නේද? ආරක්ෂක ක්‍රියාමාර්ග වලට තමයි අපි කියන්නේ ආරක්ෂක පූර්වෝපාය කියලා. මම ඕක ටිකක් දීර්ඝ විදිහට ඕගලන්ට නිර්වචනය කරලා දුන්නා. එතකොට මෙන්න මේ ආරක්ෂක පූර්වෝපාය කරනකොට නේද? ආරක්ෂක පූර්වෝපාය මගින් ඒ කියන්නේ අනතුරු සිදුවීම වළක්වා ගැනීම තුලින් ළමයි අපි යම්කිසි කර්මාන්ත ශාලාවක් ගත්තොත් මෙන්න මේ කර්මාන්ත ශාලාව තුල සිදුවෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය අඩු කරගත්තොත් ඒ කර්මාන්ත ශාලාවේ තියෙන කාර්යක්ෂමතාවය මොකක් වෙනවද ළමයි? ඉහළ යනවා. ඇයි? අනතුරු මගින් මොකද වෙන්නේ? කාලය, ශ්‍රමය නේද? මුදල් මේ ඔක්කොම විනාශ වෙනවා. එතකොට අනතුරක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ කාලය, මුදල්, ශ්‍රමය ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඒව ඵලදායී ලෙස භාවිතා කරලා මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය නැත්නම් මේ ප්‍රොඩක්ෂන් එක වැඩි දියුණු කරන්න පුළුවන් වෙනවා නේද? වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් මෙච්චර වාසි දෙන ආවේ හදිස්සි අනතුරු වළක්වා ගන්න ක්‍රමවේද ගැන අපි කතා කරොත් එහෙම නේද? අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද. දැන් අපි ගිය සතියේ මෙන්න මෙතන කතා කර තමයි ඉන්නකොට තමයි සිග්නල් නැති වුණේ නේද? අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද. වළක්වා ගැනීම කියලා මම මාතෘකාව යන්න. හරිද? හරි. නෙත් පිට මොකද වෙන්නේ? සිග්නල් නැද්ද? හරි. එතකොට මෙන්න මේ අනතුරු වළක්වා ගැනීම ගැන කතා කරොත් එහෙම අනතුරු වළක්වා ගන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම ළමයි අපිට පුළුවන් පළවෙනි ආකාරය තමයි ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්න. මොකද්ද? ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්න. කොහොමද ළමයි ඒක කරන්නේ? අපි ගිය සතියේ කතා කරා. මේකම දේ තමයි හැම වෙලේම කතා කරන්න තියෙන්නේ. ඉංජිනේරු කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම. නේද? ඉංජිනේරුමය කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම. මට පොඩ්ඩක් කියන්න බලන්න ඉංජිනේරුමය කාර්යයන් මගේ එකක් දෙකක් කියනවා අනතුරු වළක්වා ගන්න ක්‍රම. කට්ටියම ඉංජිනේරුමය කාර්යයන් මගින් කොහොමද අනතුරු වළක්වා ගන්න කියලා කියන්න බලන්න. දාන්න chat එකට. ගැම්මට දාන්න බලන්න. ගැම්මට. yes සර් මෙන්න මෙහෙමයි ඉංජිනේරු කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්න. කියන්න බලන්න. ගැම්මට කියමු බලන්න. කොහොමද ඉංජිනේරු කාර්යයන් මගින් අපි අනතුරු වළක්වා ගන්නේ? කොහොමද ළමයි? කියලා බලන්න මගේ රත්තරන් කොල්ල කෙල්ල සෙට් එක. කොහොමද ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්න? ඔබට ඕන නම් ගියා මට නම් මන්නම් කියන්නේ නෑ කියන්නේ කියන්නේ නෑමයි කියන්නේ නෑමයි එහෙමද? දාන්න බලන්න chat එකට එකක් දෙකක්.
ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්නේ කොහොමද කියලා. chat එක කතා කරත් උඹලා chat එක උඹලා නම් කතා කරන්නේ නැහැ නේද? එහෙමද? ළමයි ඉන්නව නේද? මොකෝ සීන් එක කට්ටිය. හරි. සිග්නල් නැතුවද කට්ටියට? හරි. කොහොමද ළමයි ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්නේ? පළවෙනි ක්‍රමේ තමා හිතන්න මොකක් හරි යන්ත්‍රයක් තියෙනවා නේද? යන්ත්‍රයක් තියෙනවා. යන්ත්‍රයේ මේ වගේ මොකක් හරි කැරකෙන දැති රෝදයක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක වහලා නැහැ. මොකක් කළා නැහැ? වහලා නැහැ. මොකක් කළා නැහැ? වහලා නැහැ මෙයාව. හරි? මෙයා වහලා නැහැ. එතකොට අපිට පුළුවන් මේ ආයතනයේ ඉංජිනේරුවෙක් විදිහට අපිට මොකක්ද ගන්න පුළුවන්? මෙන්න මේකට අපිට ආවරණයක් දාන්න පුළුවන්. මොකක් හරි දැලක් වගේ එකක් හදලා මේක අපිට වහන්න පුළුවන්. මේ විදිහට වහලා දාන්න. ඔන්න මං වැහුවා. හරි. එතකොට මේක මගින් සිදුවෙන්න පුළුවන් අනතුරු කොහොමද ළමයි? වලකිනවනේ. නේද? දැන් මොකද කිව්වේ? මේ විදිහට කැරකෙන දැතිරෝධයක් තියෙනවා පරිසරයට මේ මිනිස්සුන්ගේ ඇඟේ ගැටෙන විදිහට ඔහෙ නිකන් කැරක කැරක තියෙනවා මෙයා. මෙයා කැරක් කැරක තියෙනකොට මේක කාගේ හරි ඇඟේ වැදිලා. නේද? එක්කෝ මේක ගැලවෙලා. නේද? ගැලවෙන්න පුළුවන්. ඉතින් මේ යන්ත්‍රණ යකඩ ගොඩවල් අපිට විශ්වාස කරන්න පුළුවන්ද? බෑ ළමයි. යකඩ ගොඩවල් විශ්වාස කරන්න බෑ. එතකොට අපිට පුළුවන් ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම කියන මාතෘකාව යටතේ මෙන්න මේකට මොකද කරන්නේ මම ගිහිල්ලා මේකට හොඳ දැලක් හදලා මේ විදිහට මේක වහලා තියෙනවා. මේක වැහුවට පස්සේ මේකේ කාවවත් ගැටෙනවද ළමයි? මේකේ කාවවත් ගැටිලා අනතුරු වෙන්නේ නැහැ. ඒ වගේම මේක ගැලවිලා ගියත් මේක ඇතුළෙම රැඳෙනවා. නේද? මේක ඇතුළෙම රැඳෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකෙන් සිදුවෙන්න පුළුවන් අනතුරු වළකිනවා. ඒක නේද? තේරුණා නේද? තේරුණා නේද? තේරුණා නේද? හරි. තේරුණා ළමයි? ගැම්මට තේරුණාද? කියන්න බෑ. මේ මං කියපු කතන්දරේ තේරුණා. නැද්ද? කොහොමද කට්ටිය chat එකේ නෑනේ. හරි. එකයි දින්නේ අනිත් ඒවා නැද්ද? අනිත් ඒවාද නැද්ද? හරි. තාම උන් නිදි. ඒකනේ අකෝ තාම මේ 7යි 7:00මාරයි 7:20යි. තාම නෑ. හරි. ඔන්න මම කිව්වේ මොකද්ද? ඉංජිනේරුවේ අපි ගිය සතියේ කතා කර කර හිටපු එක ඉතුරු ටික තමයි මේ කතා කරන්නේ. එතකොට අපි ගිය සතියේ කතා කර කර හිටියා අනතුරු වළක්වා ගැනීම කියන මාතෘකාව. එතකොට මෙන්න මේකේ ඉංජිනේරුවේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීමනේ කතා කර කර හිටියේ. එතකොට ළමයි ඉංජිනේරුවේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම කියන දේ යටතේ අපිට හිතන්න පුළුවන් යන්ත්‍රයක් තියෙනවා මේ විදිහට මේ යන්ත්‍රයේ මේ දැතිරෝධය නිකම්ම පරිසරයට නිරාවරණය වෙලා කැරක් කැරක තියෙනවා. මම මොකද කරන්නේ මේ ආයතනයේ ඉන්න ඉංජිනේරුවා විදිහට මං ඇවිල්ලා මේකට මේ විදිහට ආවරණයක් දානවා. ඔන්ලයින් ඉංජිනේරුමේ කාර්යයන් මගින් මේක කැරකි මෙන්න මේකෙන් වෙන්න තිබිච්ච අමතුර මං වළක්වා ගත්තා. ඒ වගේම ළමයි ඒ වගේම ළමයි අපේ කර්මාන්ත ශාලාව තියෙනවා කියලා හිතන්නකෝ මේ විදිහට. ඔන්න අපේ කර්මාන්ත ශාලාව තියෙනවා. මං හිතන්නම්කෝ ඔන්න ඔය විදිහට. හරිද? හරි. ඔන්න ඔය විදිහට තියෙනවා කියලා හිතන්නකෝ කර්මාන්ත ශාලාව. ඔය විදිහට අපේ කර්මාන්ත ශාලාව තියෙනවා. ක්ලාස් එක කට් වෙනවනේ. සිග්නල් අවුලක් ඇත්තේ. අර තප්පරයක් දෙන්න බලන්න. ළමයි ක්ලාස් එක කට් වෙනවද කට්ටියටම? මාව ඇහෙන්නේ පේන්නේ නැද්ද? ළමයි මාව ලැග් වෙනා වගේ එකක් එහෙම වෙනවද?
නෑ නේද? හරි. එහෙනම් ස්නේහ පොඩ්ඩක් බලන්න ඔයාගේ සිග්නල් අවුලක්ද කියලා. 6 වෙනි පිටුව. 6 වෙනි පිටුව. 6 වෙනි පිටුවේ අපි දැන් ගිය සතියේ කතා කර කර හිටපු තැන ඉතුරු ටික එතන ඉඳන් ඉතුරු ටික කතා කර කර යන්න. හරිද? එතකොට අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද තමයි දැන් කතා කරන්නේ. හරි? සෝරි. හරි ළමයි. දැන් අපේ කර්මාන්ත ශාලාව මේ විදිහට තියෙනවා. මොකද්ද? කර්මාන්ත ශාලාව මේ විදිහට තියෙනවා. මට පුළුවන් මේ ආයතනයේ වැඩ කරන ඉංජිනේරුවෙක්ද? හරිද? ඉංජිනේරුවගේ උසස් මේක. හරිද? මම තමයි මේකේ හෙඩ් ඉංජිනේර. හරිද? හෙඩ් බාස්. හරි? හෙඩ් බාස්. හරිද? එතකොට මට පුළුවන් මේ ආයතනයේ තියෙන දන්නකො මෙන්න ඉතින් ආයතනයේ තියනවා කියලා. ආයතනයේ තියෙන අඩුම කුඩුම ටික දැන් හිතන්නකො යන්ත්‍ර හැම තියනවා කියලා. මෙන්න මේ යන්ත්‍ර වලට එහෙම යන්න එන පාරවල් අපිට මේ විදිහට ඇඳලා දක්වන්න පුළුවන්. ඇඳලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද මං කියන්නේ? දැන් හිතන්න මේක ඇතුලේ මැෂින් ටික ඔක්කොම ගොඩ ගහලා තියෙනවා. හරිද? දැන් මෙන්න මේ විදිහට මං උඩින් බැලුවාම මේ විදිහට මං දැන් ප්ලෑන් එක බලන්නේ. හරි? කර්මාන්ත ශාලාවට ගිහිල්ලා මං උඩින් බලනවා මෙන්න මේ කර්මාන්ත ශාලාව තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මං උඩින් බැලුවාම මට පේන්නේ ওই විදිහට බිමනේ. දැන් මේකේ හැම තැනම දැන් මෙතන තියෙනවා මොකක් හරි ග්‍රිල් කරන මැෂින් එකක්. මෙතන තියෙනවා තව මොකක් හරි අඹරන මැෂින් එකක්. තව මොකක් හරි මැෂින් එකක් මෙතන තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට කිසි පිළිවෙලක් නැතුව මේ විදිහට මැෂින් ටික තියනවට වඩා හරිද? මෙන්න මේ එක එක මැෂින් හරිද? මේ එක එක මැෂින් වලට යන්න පුළුවන් ඉතින්. දැන් මේකේ මෙහෙම තිබ්බහම ළමයි මෙලෝ හරකෙට්ට යන්න පුළුවන්ද මේකේ? හරකෙට්ට හරි මොකෙට් හරි මිනිහෙට් හරි දැන් මෙතෙන් මුට යන්න ඕනි මෙන්න මේ මැෂින් එක ගාව. මේ මැෂින් එක හිතන්නකෝ ලී කපන මැෂින් එකක් කියලා. හරිද? දැන් මුට ලීයක් තියනවා කපා ගන්න. කපා ගන්න ඕනිලා. මුට කපා ගන්න ඕනිලා. මූ යන්න හදනවා මෙතෙන්ට. මෙතෙන්ට යනකොට මෙතන තියෙනවා තව මොකක් හරි මැෂින් එකක්. හරිද? මේ මැෂින් එකේ ගැදිලා මුට අනතුරක් වෙන්න පුළුවන්. අන්න මම කරන්නේ මොකද්ද? මෙන්න මේකේ තියෙන මේ මැෂින් ටික අතර මෙන්න මේ මැෂින් ටික තියෙනවනේ. මොකද කරන්නේ? මම මේ මැෂින් එක මෙතෙන්ට දානවා. මේ මැෂින් ටික මෙතෙන්ට දානවා. මේ මැෂින් එක මෙතෙන්ට දානවා. මෙතන මොකක් හරි හිතන්නකෝ තව මැෂින් එකක් තියෙනවා කියලා. ওই විදිහට මැෂින් ටික අරගෙන මේ මැෂින් අතර යන්න එන්න මොකද කරන්නේ මම? මේ විදිහට මාර්ග රේඛාවක් හදනවා. මාර්ග රේඛා අඳිනවා. දැන් මොකද කරන්නේ? මට හරිම පහසුවෙන් මේ එක එක මැෂින් ගාවට යන්න පුළුවන් නේද? ඔව් වැටෙන්න යනවා. හරිද? තේරුණාද මේ කියපු කතන්දරේ? මේ කියපු කතන්දරේ තේරුණාද ගැම්මට? ගැම්මට තේරුණාද ළමයි? ගැම්මට. ඔව්. නිකන් තේරලා වැඩක් නැහැ ගැම්මට තේරෙන්න ඕන. මොකද්ද? මේකේ අර තියෙන නිකන් ගොම ගෑවගේ හැම තැනම මේ මැෂින් ටිකෙන් විසිරලා තියන්නේ නැතුව මට පුළුවන් ආයතනයේ තියෙන මැෂින් ටික කළමනාකරණය කරලා මේ ආයතනය තුල මාර්ග රේඛා අඳින්න. ඕක තමයි මං කිව්වේ. මේ විදිහට මාර්ග රේඛා. එතකොට අපිට අදාළ මැෂින් එක ගාවට හරිම පහසුවෙන් සහ ඉක්මනින් කිසි අනතුරකින් තොරව ළඟා වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ තමයි මං දැන් කිව්වේ. තේරුණාද ගැම්මටම? ගැම්මට තේරුණාද කියන බලන්න කට්ටියට? කියන්න බලන්න. ඔව් සර් යස්. ෆිට ගැම්ම සුපිරි. හරි. තේරුණා. සුපිරි. ගැම්මට තේරුණා හැමෝටම. හරි. එහෙනම් ඔන්න දෙවෙනි ක්‍රම. මොකද්ද ඉංජිනේරුවේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්න තියෙන තව ක්‍රමයක්. තව ක්‍රමයක්. ඒ වගේම මම හරිද? මට මට ඕනි
ලීයක් කපා ගන්න. කපා ගන්න ඕනි. මොකද්ද? ලීයක් ඈ. මට ඕනි කපා ගන්න ලීයක්. ලීයක් කපා ගන්න ඕනි. මම කරන්නේ මොකද්ද? ගන්නවා ගයින්ඩරේ. ගයින්ඩරේ ගන්න. ගයින්ඩරේ අරගෙන මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ ගයින්ඩරේ තල ගැන. ගයින්ඩරේ තල. ගයින්ඩරේ ලී කපන තලේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට නිකන් කටු කටු ලයින් එකක් තමයි තියෙන්නේ. හරිද? මේ විදිහට කටු කටු ලයින් එකක් තමයි තියෙන්නේ. හරිද? දැන් මට ගයින්ඩරේ අරන් ඇවිල්ලා මේ ලීය කපා ගන්න හදනකොට මොකද කරන්නේ? ලීය කපා ගන්න. දැන් හිතන්න මේක බටයක් කියන්නේ යකඩ බටයක්. යකඩ බටයක්. මේ යකඩ බටේ කපා ගන්න ඕනි මට. යකඩ බටේ කපා ගන්න ඕනි. දැන් යකඩ කපන තලයේ මෙන්න මේ විදිහට ගිනි ගලක් වගේ රවුමක් තමයි තියෙන ගයින්ඩරේට දාන්න. හරිද? ගයින්ඩරේට දාන්න තියෙන මේ වගේ රවුමක්. ඒකේ කටු නැහැ. හරිද? හැබැයි අපේ ගෙදර මේ විදිහට මෙන්න මේ කටු මේ තලේ නැහැ. මේ තලේ නැහැ. මම මොකද කරන්නේ? අපේ ගෙදර තියෙනවා මේ විදිහට මොකද ලී කපන තලයක්. මම කරන්නේ මොකද්ද? අර ලී කපන තලේ දාලා මේක කපන්න යනවා. මොකද කරන්නේ? මම කරන්නේ මෙන්න මේ ලී කපන තලේ දාලා මේක කපන්න යනවා. මොකද වෙන්නේ? දැන් මම මේක කපනකොට මොකද වෙන්නේ? මේ ඔයගොල්ලෝ දන්නවා යකඩ කැපෙන්නේ නැහනේ බං. ලී කපන තලෙන්. යකඩ කැපෙන්නේ නැහනේ. ලීය නම් මේ කටුවට ඇනිලා කැපිලා යනවා. හැබැයි යකඩේ ඇතිල් වෙනවා විතරයි. මොකද වෙන්නේ? මේක ඇතිල් ලීගෙන ඇවිල්ලා කෙලින් වෙනවා මගේ ඇඟට. ගයින්ඩරේ නේද? ගයින්ඩරේ මගේ ඇඟට ඇවිල්ලා මට අනතුරක් වෙන්න පුළුවන්. මොකද කරන්නේ? ආයේ කියන්නේ උචිත කාර්යයට අපි අවශ්‍ය උපකරණේ භාවිතා කරේ නැහැ. නේද? ඒ කියන්නේ දැන් මට බටේ කපන්න පාවිච්චි කරන්න තලේ නැතුව මම කරා ලී කපන තලේ දාලා මේක කපන්න ගියා. මොකද වෙන්නේ? අනතුරක් වුණා. නේද? අනතුරක් වුණා. ඒ කියන්නේ අදාළ කාර්යයට උචිත උපකරණ පාවිච්චි කරේ නෑම. තේරුණාද? එතකොට එහෙම කරන්න ගියොත් මොකද වෙන්නේ? අනතුරු වෙන්න පුළුවන්. නේද? අනතුරු වෙන්න පුළුවන්. හිතන්න දැන් ඔයගොල්ලන්ට සමීපම උදාහරණයක් ගත්තොත් එහෙම මට ඕනි දැන් අපේ ගෙදර තියෙනවා හරිද? මට ඕනි මේ විදිහට මල් ඉස්කුරුප්පු ඇණයක්. හරිද? මල් ඉස්කුරුප්පු ඇණයක් තියෙනවා කියලා හිතන්නකෝ. ওই විදිහට මල් ඉස්කුරුප්පු ඇණයක් තියෙනවා. මම මොකද කරන්නේ? මල් ඉස්කුරුප්පු ඇණේ ගලවන්න මං ගේනවා. දැන් මට හොයාගන්න නැහැ. මල් ඉස්කුරුප්පු නියනක් නැහැ. හරිද? මල් ඉස්කුරුප්පු නියනක් නැහැ. හරිද? මම කරන්නේ ෆ්ලැට් ඉස්කුරුප්පු නියනක් ගෙනහල්ලා මේක ගලවන්න යනවා. ෆ්ලැට් ඉස්කුරුප්පු නියනක් ගෙනහල්ලා ගලවන්න යනවා. හරිද? මොකද කරන්නේ? ඕක ටිකක් මේව කරනකොට මොකද වෙන්නේ? මේක ලූස් වෙනවා නේද? ලූස් වෙලා යනවා. මොකද වෙන්නේ? ඇනේ සවුත්තු වෙනවා. ඇනේ සවුත්තු වෙනවා. නේද? තේරුණාද? තේරුණාද? දැන් මට ඕනේ මල්ලි ස්ක්‍රූප් නියන වෙනුවට මට තියෙන ප්ලැට් එකක් මම ප්ලැට් එක දැන් ප්ලැට් එකත් ඒක හරියට දාන්න බෑ. හරිද? පැත්තක් විතරයි වැටෙන්නේ. මොකද කරන්නේ? පැත්තකින් ඔහොම ගහගෙන කරකවනවා. ඇනේ පොට යනවා. ඇනේ පොට යනවා. එතකොට මම උචිත කාර්යයට ඒ කියන්නේ දැන් මට ඕනි උනේ මල්ලි ස්ක්‍රූප් නියනක් හැබැයි ප්ලැට් ස්ක්‍රූප් නියනෙන් ගලවන්න. තේරුණාද? දැන් ඔය වගේ දෙයක් මට වුණා. හරිද? මට මම බයිසිකලේ අර ඔයිල් මාරු කරන්න කියලා හිතාගෙන ඔයිල් මාරු කරන්න කියලා හිතාගෙන බයිසිකලේ ඔයිල් අර තියෙන මේවා කරන මේ කොහොම එන්ජින් එක තියෙනවානේ. ඔය එන්ජින් එකේ මේ පැත්තෙන් තියෙන බයිසිකලේ පොඩි තියෙනවා. හරිද? ඕක කියන ඔයිල් මූඩිය කියලා. හරිද? කට්ටිය. ඔන්න ඔයිල් මූඩිය ගලවන්න මං ගාව තිබුණ නෑ මේ යතුරක්. හරිද? යතුරක් තිබුණ නෑ. මම කරපු වැඩේ අඬුව දාලා ඇල්ලුවා. අඬුව දාලා අල්ලපු විදියෙන් හරිද? ඒකේ පොට කැරකිලා ගිහිල්ලා පොට ඇඹරුණා. පොට ඇඹරුණා. දැන් අර මේකට උචිත යතුරක් ගත්තාම සාමාන්‍යයෙන් ඕකේ තියෙන්නේ ඔන්න ඔය විදියට නිකන් ෂඩාස්ත්‍රාකාර ඇණයක්. ෂඩස්ත්‍රාකාර ඇණයක්. හැබැයි දැන් මේකට අදාළම යතුර පාවිච්චි කරොත් එහෙම මේක ළමයි මෙන්න මේ විදිහට දැන් කීයකින් අහු වෙනවද? ඔය විදිහට දැන් කීයකින් අහු වෙනවද? 1යි 2යි 3යි 4යි. මේ විදිහට තැන් 4කින් මේ ඇනේ අහු වෙනවා. එතකොට මේ ඇනේ බලේ
මේ බිත්ති හතරටම නේද? මේ බිත්ති හතරටම බෙදිලා යනවා මන් දෙන බලේ. හැබැයි මම ඇල්ලුවේ මේක අඬුවෙන්. මොකද වෙන්නේ? අඬුවෙන් ඇල්ලුවම බිත්ති කීයකටද අහුවෙන්නේ ළමයි? අඬුවෙන් ඇල්ලුවා මේක බිත්ති දෙකකටයි අහුවෙන්නේ නේද? ওই විදිහට අඬුවෙන් ඇල්ලුවොත් එහෙම මේ විදිහට බිත්ති දෙකකටනේ අහුවෙන්නේ. ඔය විදිහට බිත්ති දෙකකට අහුවෙන්නේ. මොකද කරන්නේ? මම මේක වෙර දාලා කරකවනවා. වෙර දාලා කැරකුවට පස්සේ මට උනේ වැඩේ මොකද දන්නවද? මෙන්න මේක මූඩිය කල්ලා ගියා. මොකද උනේ? මූඩිය කල්ලා ගියා. ඇඹරලා කල්ලා ගියා. කෙලින්ම බයිසිකලෙ තිබිච්ච එන්ජින් ටික ඔයිල් ටික ඔක්කොම එතන බිම. තේරුණා? ඊට පස්සේ දැන් ආයේ මූඩියක් හොයන්න ගිහිල්ලා මර ජංජාලයක් උනේ. මගකදී ඔක උනේ. මගකදී නිකන් එන්ජින් එකේ නිකන් ඔයිල් ටිකක් මේවා ගන්න හිතුණා. මම දාලා ඇල්ලුවා කැරකිලා ගියා. එතකොට මොකද උනේ? අපි මම දැන් කරේ මොකද්ද? ඒ ඇනේ ගලවන්න. ඒ කියන්නේ උචිත කාර්යයට උචිත උපකරණේ පාවිච්චි කරේ නැහැ. ඒ හන්ද මොකද උනේ? මට අකරතැබ්බයක් වුණා. අකරතැබ්බේකට මුණ දෙන්න වුණා. ඉතින් මට බයිසිකලේ තල්ලු කරන්න උනා 70ම ගාන. තේරුණාද? මට 70ම ගාන බයිසිකලේ තල්ලු කරන් යන්න උනා. ඒ එන්ජින් එක ඔයිල් නැතුව පදින්න බෑ. පදින්න පුළුවන්. මට ඊට පස්සේ ආයේ එන්ජින් එකක් තියන්න බලාගෙන නැත්තම් බෝර් කරන්න බලාගෙන තමයි වැඩේ කරන්නේ. තේරුණාද? හරි. තේරුණාද කතන්දරේ? තේරුණා නේද ළමයි? කියපු ටික. දැන් මං කියපු ටික තේරුණාද? දැන් මං කිව්වේ ඉංජිනේරුවේ කාර්යය මගින් කොහොමද අනතුරු වළක්වා ගන්නේ කියලා. තේරුණාද ළමයි? නෑ. අනේ මන්නවා තේරුණේ නෑ. තේරලා. සුපිරි. හරි. අපි ලියාගත්තද ඉංජිනේරුවේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම යටතේ ළමයි? ලියාගත්තද? ඊ සතිය ලියාගත්තේ නෑ නේද? නෑ. හරි. එහෙනම් ලියාගමු. පළවෙනි පොයින්ට් එක. ඉංජිනේරුවේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම කියන එකට පළවෙනි පොයින්ට් එක ලියාගමු. යන්ත්‍රවලට යොදා ඇති ආවරණ මොකද්ද? යන්ත්‍රවලට යොදා ඇති ආවරණ. පළවෙනි පොයින්ට් එක යන්ත්‍රවලට නැත්නම් යන්ත්‍ර සූත්‍රවලට යොදා ඇති ආවරණ අන්න නේද? එතකොට අපිට මෙන්න මේ විදිහට ආවරණය යොදලා අනතුරු වළක්වා ගන්න පුළුවන්. පළවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක කර්මාන්ත ශාලාවේ පොළව මත කර්මාන්ත ශාලාවේ පොළව මත අඳින ලද මාර්ග රේඛා අඳින ලද මාර්ග රේඛා කර්මාන්ත ශාලාවේ පොළව මත අඳින ලබ මාර්ග රේඛා හරි. ඔන්න ළමයි මම පළවෙනි පොයින්ට් එක ගැන කිව්වා. මොකද කොහොමද ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගන්නේ කියන එක මං කිව්වා. එහෙනම් දෙවෙනි ක්‍රමය තමා ළමයි පරිපාලනමය ක්‍රම මගින් අනතුරු වළක්වා ගැනීම. මොකද්ද? පරිපාලනය ක්‍රම මගින්. පරිපාලනමය ක්‍රම මගින් අනතුරු වළක්වා ගැනීම. කොහොමද ළමයි පරිපාලනමය ක්‍රම මගින් අනතුරු වළක්වා ගන්නේ? හිතන්න දැන් ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම කරන්න පුළුවන් කාටද? ඉංජිනේරුවන්ට. දැන් ආයතනයක ඉන්න ඉංජිනේරුවන්ට මේ වැඩේ කරන්න පුළුවන්. ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම ඒ ආයතනයේ දැන් හිතන්නකො මොකක් හරි ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ඉන්න ඉංජිනේරුවන්ට පුළුවන් ඉංජිනේරුමේ කාර්යයන් මගින් අනතුරු වළක්වා ගැනීම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම දැන් ආයතනයක් ගත්තාම ඉංජිනේරුවෝ ඉන්නවා ඊට පස්සේ කළමනාකරුවෝ ඉන්නවා නේද? ඔය වගේ සේවකයෝ ඔය වගේ එකිනෙක නොකි මාර සෙට් එකක් ඉන්නවා. එතකොට මේ එක එක්කෙව්වන්ට එක එක ක්‍රම මගින් අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඔන්න දෙවෙනි එක තමයි පරිපාලනමය ක්‍රම. ඒ කියන්නේ පරිපාලනමය ක්‍රම මගින් අනතුරු වළක්වා ගැනීම කරන්න පුළුවන් කාටද? ආයතනයේ ඉන්න පරිපාලන කට්ටියට. මොකද මේ පරිපාලනය වූ කියලා කියන්නේ? ඔය කළමනාකරුවෝ නේද? පරිපාලන ඔය ආයතනයේ පරිපාලක ඉන්නේ.
මේ මුන් යටතට වැටෙනවා මොක්කුද? ආයතනයක ඉන්න කළමනාකරු. ඒ වගේම ඔය වගේ මොක්කුද මේ ආයතන වල සුපර්වයිසර්ස්ලා. ඔය වගේ ඒ කියන්නේ ආයතනයේ ක්‍රියාවලිය පාලනය කරන එව්ව ඉන්නවනේ. උන්ට තමයි පරිපාලකයෝ කියලා කියන්නේ. පරිපාලකයෝ. එතකොට මුන්ට පුළුවන් අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න. හරිද? යම් කිසි සේවයක් කරන්න පුළුවන්. එතකොට මුන්ට පුළුවන් එක ක්‍රමයක් තමා ළමයි මේ ආයතනයක් වුණාම ළමයි සේවකයෝ ඉන්නව නේද? මේ ආයතනයේ වැඩ කරන සේවකයන්ට අනතුරක් වළක්වා ගන්නේ කොහොමද කියන එක ගැන පුහුණු කිරීමක් ලබා දෙන්න. හිතන්න ආයතනයේ මොකක් හරි මොකද්ද වැඩක් කරනවා. හරිද? මොකක් හරි වැඩක් කරනවා. දන්නකො ආයතනයේ මොකක්ද වැඩි? දැන් යම්කිසි ආයතනයක් තියෙනවා. ඒ ආයතනය නිෂ්පාදනය කරන්නේ මොනවද? මොකක් හරි කෙමිකල් එකක්. හරිද? මොකක් හරි කෙමිකල් එකක්. හිතන්නකෝ නෑ ඒකකෝ කෙමිකල් ඕගොල්ලන්ට දරුණු වැඩිනේ. අපි හිතමු ගාමන්ට් එකක්. හරිද? ගාමන්ට් එකක්. ගාමන්ට් එකක මොකද්ද වෙන්නේ? රෙදි මහනවා. රෙදි මහනවා. එතකොට රෙදි මහනකොට මේ රෙදි මහන්න මැෂින් එක වැඩ කරන්නේ නේද? රෙදි මහනකොට මේ මැෂින් එක වැඩ කරන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ ආයතනයේ ඉන්න සේවකයන් හරියට මැෂින් එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන උන්ට පුහුණු කිරීමක් ලබා දෙන්න. නේද? උන්ට පුහුණු කිරීමක් ලබා දුන්නාම උන් මේ මැෂින් එකේ වැඩේ කරන්නේ කොහොමද කියන එක උන් දන්නවා. ඒකෙන් අනතුරක් වෙන්නේ නැතුව වැඩේ කරගන්න කොහොමද කියලා උන් දන්නවා. දැනගන්නවා. එහෙනම් අපිට පුළුවන් පළවෙනි එක තමයි පුහුණු කිරීම මගින් අනතුරු වළක්වා ගන්න පුළුවන්. පුහුණු කිරීම මගින්. ඔන්න පුහුණු කිරීම මගින් අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම දැන් පුහුණු කිරීම කියලා ගත්තාම ළමයි මේක න්‍යායාත්මකව වෙන්න පුළුවන් ප්‍රායෝගික වෙන්න පුළුවන් නේද? දැන් පුහුණු කිරීම කරනකොට අපිට තියරිය දෙන්න පුළුවන් නේද? අනතුරක් වෙන්නේ මෙන්න මේ නිසා කියලා මේක තියරිය කියා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ අනතුර වෙන විදිය ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන්. ප්‍රායෝගිකව මැෂින් ක්‍රියාත්මක කරලා ඒගොල්ලන්ට කියා දෙන්න පුළුවන්. එතකොට මුන් මේ ගැන වැඩිදුර දැනගන්න. හරිද? ඔන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් ආයතනයේ පුරා යන කණ්ඩ ගියාද කැන්ටිමේ. টয়ලට් එකට ගියාද টয়ලට් එකේ. ඊට පස්සේ මොකක් හරි වැඩ කරන්න ගියාද වැඩපොලේ. හැම තැනම අපි ගහනවා බෝඩ්. මේ විදිහට බෝඩ් ගහගෙන යනවා. හරිද? මේ විදිහට බෝඩ් ගහගෙන යනවා. ආන්ත්‍රාවයි හරිද? හිස් වැසුම් පළඳින්න නේද? හිස් ආවරණ පළඳින්න, අත්ආවරණ පළඳින්න. තමන්ගේ ආරක්ෂාව ගැන තහවුරු වෙන්න කියලා. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? මේ විදිහට මැසේජ් ගහලා තියෙන බෝඩ් වර්නින් කියලා. ආයතනයකට ගියාම ආයතනයකට මොකක් හරි කර්මාන්ත ශාලාවකට ගියාම ඒ කර්මාන්ත ශාලාවේ ඒ විදිහට බෝඩ් ගහලා දැකලා තියෙනව නේද? දැකලා තියෙනව නේද? කට්ටිය කියන බලන්න දැකලා තියෙන අය chat එකට දාන්න බලන්න. ඔව් සර් මම දැකලා තියෙනවා එහෙම ඒවා. අනේ සර් මම දැකලා නැහැ නේ එහෙම ඒවා. කියන බලන්න. දැකලා තියෙද? කියන බලන්න දැකලා තියෙන අය chat එකට දාන්න. අනේ මං නම් ඕවා දැකලා නැහැ නේ. කවුරුවත් දැකලා නැද්ද? මේ විදිහට බෝඩ් ගහලා තියෙනවා. ආයතනයේ මොකක් හරි කර්මාන්තශාලා ඉස්සලා කියන්නේ කට්ටිය ගිහින් තියනද කර්මාන්තශාලාවකට මොකක් හරි ෆැක්ටරි එකට ගිහිල්ලා තියෙද ෆැක්ටරි එකට ගියාට පස්සේ ඒ ෆැක්ටරි දැකලා තියෙනවා ඔව් චමුත් දැකලා තියෙනවා අනිත් කට්ටිය දැකලා නැේද ඒ කියන්නේ අනිත් කට්ටිය දැකලා නැද්ද අනිත් කට්ටිය දැකලා නැද්ද එතකොට හයියෝ how sad දැකලා තියෙනවා එතකොට අනිත් ඒවා දැකලා නැහැ නේද දෙන්නයි දැකලා තියෙන්නේ හරි මෙහෙම එකක් තියෙනවා ළමයි හරිද ෆැක්ටරි එකට ගියාම ෆැක්ටරි එකට ගියාම ඒ ෆැක්ටරියේ යන තැන බෝඩ් ගහලා තියෙනවා මොනවද මේ බෝඩ් වල ගහලා තියෙන්නේ බෝඩ් වල ගහලා තියෙන්නේ මොනවද ආ කරන්ට් එක තියෙන තැන් වල ගහලා තියෙනවා ආන්ත්‍රාවයි කියලා ওই විදිහට ගහලා තියෙනවා ආන්ත්‍රාවයි කියලා ආන්ත්‍රාවයි කියලා විදුලියෙන් ප්‍රවේශම් වන්න කියලා බෝඩ් ගහනවට කරන්ට් එක තියෙන තැන් කරන්ට් ඔය 33000 වගේ දැන් ෆැක්ටරි කියන්නේ ළමයි ලොකු හයි වෝල්ටේජ් එක වැඩ කරන තැන. එතකොට ඒ තැන් වල කරන්ට් එක
වැදින්න තියෙන නැත්නම් මිනිහෙක් ගැඟට කරන්ට් එක වදින්න තියෙන සම්භාවිතාව වැඩි. එන්නේ වගේ තැන්වල මේ වගේ ආන්ත්‍රාවයි විදුලියෙන් ආරක්ෂා වෙන්න කියලා බෝඩ් ගහන්න පුළුවන්. හරිද? තව ඊට පස්සේ ආයතනය තුල නැත්නම් ආයතනය තුල කර්මාන්ත ශාලාව තුල හිස් ආරක්ෂක ඇඳුම් පැළඳ නැත්නම් ආරක්ෂක උපකරණ පළඳින්න කියලා දානවා. හරිද? ওই විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද දාන්න පුළුවන්? ඔය වගේ තියෙනවා මට මතක් වෙලා ළමයි ජොයින් වෙන්න. හැමෝටම ජොයින් වෙන්න කියන්නේ. අනිත් කට්ටිය. ටක් කරලා ජොයින් වෙන්න. කොමුන් ටික. හරි. උන් එනකම් අපි වැඩේ කතා කරමු. හරිද ළමයි? මේ විදිහට අවවාදාත්මක නාම පුවරු ප්‍රදර්ශනය කළා අපිට අනතුරු වළක්වා ගන්න පුළුවන් නේද? මේවා ප්‍රදර්ශනය කරනකොට මොකද ගන්නෙ? ආයතනයේ වැඩ කරන්නේව හැමදාම උදේ පාන්දර නිකන් අර නිකන් හැමදාම කියවන පත්‍රය වගේ හැමදාම එකම දකින්න. එකම දකින්නකොට ඒගොල්ලන්ගේ ඔළුවට ගිහිල්ලා මම මේ වැඩේ කරන්න ඕනේ නේද? මම මේවා පිළිපදින්න ඕනේ කියලා උන් ඔළුවට ගිහිල්ලා උන් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. මේවා පිළිපදින්න පටන් ගන්න. හරිද? ඔන්න දෙවෙනි කාර්ය. ඊට පස්සේ සමහර ෆැක්ටරි වල ළමයි කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය දැන් ආපන ශාලාවල් වලට එහෙම ගියාම නේද? ආපන ශාලා කියලා කියන්නේ කැන්ටින් එක. හරිද? සිංහලෙන් කිව්වොත් කැන්ටින්. ඔය කැන්ටින් එකට එහෙම ගියාම කැන්ටින් එකේ දාලා තියෙනවා තඩි ටීවී එක. තඩි ටීවී එක. තඩි ටීවී එකක් දාලා ඒකේ ආරක්ෂාව පිළිබඳ සංකල්ප ආරක්ෂා වෙන්නේ කොහොමද? ඔය වගේ වීඩියෝ දර්ශන. හරිද? ඔය විදිහේ වීඩියෝ දර්ශන හැම වෙලේම ප්ලේ වෙන්න දාලා තියෙනවා. හැම වෙලේම ප්ලේ වෙන්න දාලා තියෙනවා. එතකොට මිනිස්සු දැන් කන්න ගියාම දැන් කනකොට නිකන් ඉන්නේ නෑනේ බා. ඔය ටීවී එක දිහා බලනවා. ටීවී එක දිහා බලාගෙන අර කියන්නේ ඇත්ත තමයි. ඒ කතාව ඇත්ත. ඔව් අපි ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේකෙන් මොකක් හරි වුණොත් එහෙම මේ අර ටීවී එකේ වගේ නේද? අම්මට සිර අපේ ඇඟ පිට ඉවරයි කියලා හිතනවනේ උන්ට. එහෙනම් උන් මොකද කරන්නේ? අර ඉන්න සේවකයෝ. සේවකයෝ ඒ ආරක්ෂක පිළිවෙත් පිළිපදින්න පටන් ගන්නවා. හරිද? එතකොට ඒ ආයතනයේ තියෙන ආරක්ෂාව තහවුරු වෙනවා. තහවුරු වෙනවා. ඒ වගේම ළමයි ඔය සමහර නෙමෙයි හැම ෆැක්ටරි එකම වගේ හරිද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ගිනි නිවීමේ උපකරණ. මොනවද? ගිනි නිවීමේ උපකරණ. නැත්තම් ආයතනයක් තුල නැත්නම් මේ කර්මාන්ත ශාලාවක කියන්නේ ෆැක්ටරියක් තුල ඒකෙන් ගිනි ආරක්ෂාව ගින්නෙන් ආරක්ෂා වෙන්න අනිවාර්යෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නම ඕනේ. හදිස්සියේ ගින්නක් ඇති වුණොත් ඒ ගින්න නිවා ගන්න ඒ ආයතනයට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒකට මේ හැමතැනම නැත්නම් ආයතනයේ තුල ගිනි නිවීමේ උපකරණ ඒ වගේම සේවකයන් ඒකට ගිනි නිවීමේ කණ්ඩායමක් වෙනම හදලා හරිද? ඒ වගේම මේ ඒගොල්ලන්ව පුහුණු කරලා ඒ වගේ ගිනි නිවීමේ ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්. එතකොට ඒ ප්ලෑන් එක හදන්න පුළුවන් කාටද ළමයි? මෙන්න මුන්ට. මෙන්න මුන්ට. මුන්ට තමයි ඒක හදන්න පුළුවන්. පරිපාලකයින්ට. මොකද මේ ඉංජිනේරුවෝ ගිහිල්ලා ගිනි නිවීමේ ප්ලෑන් හදන්නේ නේද? උන්ට බෑනේ. උන්ට දාන්න බෑනේ ආයතනයට ගිනි නිවීමේ උපකරණ එහෙම. බෑ. එහෙනම් ඒවා හදන්න ඕනි කවුද? පරිපාලකයෙක්. අන්න ඒගොල්ලන්ට පුළුවන් තවත් ක්‍රමයක් මොකද්ද? ගිනි නිවීමේ උපකරණ, ඒ වගේම ඒවට අදාළ පුහුණු කිරීම කණ්ඩායම්
ඔය වගේ කට්ටියා දාන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔය ආරක්ෂාව පිළිබඳව ආකල්ප වර්ධනය කරනව ගන්නා වගේ කාරණාත් තියෙනවා ඔය ASCII. හරිද? ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය තමා ළමයි. තුන්වෙනි ක්‍රමය ළමා අ පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ වාගේ භාවිතයෙන් අනතුරු වෙලා. ඒ මොකක්ද මේ මගුල? මොකද්ද? පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ භාවිතයෙන් අනතුරු වෙලා කිව්වේ. හරි. මෙන්න එහෙමයි. මොකද්ද? පුද්ගල වර්ණකේත. ඒ වගේම පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ සැපයීම. ඒ කියන්නේ හරිද? සාමාන්‍යයෙන් දැන් හිතන්න හදිසි අවස්ථාවක් යනවා. හිතන්නකෝ ෆැක්ටරියේ ගින්නක්. හරිද? ෆැක්ටරියේ ගින්නක්. ෆැක්ටරියේ ගින්නක් වුණාම ඔබ ෆැක්ටරියේ ඉන්නවනම් මොකද කරන්නේ? දැන් ඔබ ඉන්න ෆැක්ටරිය ඔබ මොකක් හරි ෆැක්ටරි එක වැඩ කරනවා කවදා හරි. අනාගතේ කවදා හරි මොකක් හරි වැඩ කරනවානේ. හරිද? ඉන්න ආයතනයේ ගින්නක් හට ගන්නවා. ඉන්න ආයතනයේ මොකද්ද වෙන්නේ? ගින්නක් හට ගන්නවා. මොකද කරන්නේ කට්ටිය? මොකද කරන්නේ කියන්න බලන්න. කට්ටිය දාන්න බෑ. දුවනවද? දුවනවද පණ එපා කියලා? දුවනවද පණ එපා කියලා? නැත්නම් ඉතින් වෙන මොනව කරන්නේ නේද? දුවන්නේ නැතුව. හරිද? එතකොට ආයතනේ ඔන්න දැන් දැන් මං හිතන්නකෝ මොකක් හරි ෆැක්ටරියක් තියෙනවා ලොකු ෆැක්ටරියක්. ඒකේ වැඩ කරනවා කට්ටිය 1000ක් විතර. 1000ක් විතර වැඩ කරනවා. තියෙන්නේ දොරවල් දෙකයි. දොරවල් දෙකයි. මේ 1000 එක දැන් මෙන්න මේ 1000ක් වැඩ කරන ෆැක්ටරිය ඇතුලේ දොරවල් දෙකයි තියෙන්නේ. ගින්නක් පටන් ගන්නවා. ගින්නක් හට ගන්නවා. ගින්නක් හටගත්තට පස්සේ මේ ඉන්න කට්ටිය මොකද වෙන්නේ? මේ 1000ක් විතර ඉන්න කට්ටිය උන් කලබල වෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? අර දොරෙන් කඩාගෙන දුවනවා. කඩාගෙන දුවනවා. ඔන්න එනවා ගිනි නිවෙන බටයෝ. දැන් ගිනි නිවෙන බටයෝ හරි ඔය ආයතනේ ඉන්න ගිනි නිවෙන කණ්ඩායම. ගිනි නිවෙන කණ්ඩායම එනවා. දැන් මුන්ට අර ආයතන අර මේක ඇතුළට යන්න පුළුවන්ද ළමයි? අර ගින්න හටගෙන තියෙන මේ ශාලාව තුළට ය아가න්න පුළුවන් වේද? දැන් 1000ක් විතර අර දොරවල් දෙකෙන් දුවනවා. මොකද කරන්නේ? පත්තිලව්වේ ඉතින් ගින්න ඉවරනකම් ඇයි ඉතින් මිනිස්සු ටික දුවන්න බෑ. මිනිස්සු ටික දුවනකම් උන්ට ගින්න නිවන්න යන්න වෙන්නේ නේද? අරක ඉන්න ඔක්කොම සෙට් එක එළියට ගිහිල්ලා ඉවරනකම් අරුන්ට එළියට එලා අත් දෙක බැඳගෙන ඉන්න වෙනවා. ඇයි ඉතින් යන්න විදියක් නැහැ. මං කියන එක තේරෙනවද? තේරුණා? එතකොට මොකද කරන්නේ? එහෙනම් අපි ආයතනයේ ඉන්න කට්ටියට දෙනවා ගිනි නිවන කට්ටිය රතු පාට ජැකට් එකක් දාගෙන රතු පාට හෙල්මට් එකක් දාගෙන ඉන්නේ. හරිද? උන්ට ඇඳුම් ටිකක් දෙනවා මොකද? රතු උඹලා මෙහෙමයි උඹලාට ආයතනයේ ලොකු ජොබ් එකක් තියෙනවා මොකද්ද? ආයතනයේ තියෙන ගින්නක් හටගත්තොත් උඹලා ගිහින් ටක් ගාලා නිවන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? මුන්ට දෙනවා උඹලා මෙන්න මේ ඇඳුම අඳින්න ඕනේ. උඹලා ගිනි නිවන වටේ කියලා හඳුනා ගන්න මේ ඇඳුම අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ. මේ ඇඳුම අඳිනවා කියලා කියන්නේ හිතන්න රතු පාට ජැකට් එකකුයි නේද? රතු පාට ওই වගේ ජැකට් එකක් දෙනවා. රතු පාට හෙල්මට් එකක් දෙනවා. හරිද? මේ ජැකට් එක හෙල්මට් එක කියලා හිතන්නකෝ. ඔය ජැකට් එක හෙල්මට් එක දාගෙන ඉන්න එකෙක් ඕන මිනිස්සෙක් දැක්කොත් දන්නව නේද මේ රතු පාට ජැකට් එකක් දැන් මේ ආයතනය තුල හරිද? ඒ ආයතනය තුල රතු පාට ජැකට් එකක් දාගෙන රතු පාට හෙල්මට් එකක් දාගෙන ඉන්නේ මූ තමා ගිනි නිවන එකෙක්. හරිද? එතකොට අරකේ 1000ක් දෙනා දිව්වත් ගිනි නිවන බටය එනකොට නැත්නම් මූ එනකොට මොකද වෙන්නේ? අරුන් අයින් වෙලා ඉඩ දෙනවා. නේද? අරුන් අනිත් ඒවා දුවනෙව්ව මොකද ගන්නේ? උඹලෙන් අර අතන ගින්න ටක් ගාලා ගිහින් නිවපන් බා කියලා මොකද කරන්නේ? මුට යන්න ඉඩ දෙනවා. අන්න. ඔන්න ඕකට තමයි පුද්ගල වර්ණකේත භාවිතා කරනවා කියලා කියන්නේ. පුද්ගල වර්ණකේත භාවිතා. ඒ කියන්නේ ආයතනයේ ඉන්න එක සේවකයෝ නැත්නම් එක සේවකයෝ එක වැඩ කරන කට්ටිය ඒ අයට ඒ පාටේ මොනවද දෙන්නේ? හෙල්මට්, ජැකට් දෙනවා. හරිද? එතකොට දැන් හිතන්න ගිනි නිවන බටේ ඉන්නේ අනිවාර්යයෙන්ම රතු පාට ජැකට් එක ඇඳගෙන රතු පාට හෙල්මට් එක දාගෙන. ඊට පස්සේ මොකක් හරි කාර්මික දෝෂයක් හටගත්තා කියනවා මොකක් හරි මැෂින් එකක්. හරිද? ඕවා හදන කට්ටිය ඉන්නේ කහ පාට ඒවා ඇඳගෙන. කහ පාට ජැකට් එක දාගෙන කහ පාට හෙල්මට් එක. තව කට්ටියක් ඉන්නවා සුදු පාට එකක් දැන්. හරිද? නෝමල් සේවකයෝ. හරිද? එතකොට ඒ කට්ටියට හඳුනා ගැනීමට නැත්නම් ටග් ගාලා පහසුවෙන් හඳුනා ගන්න අපිට මේ පුද්ගල වර්ණකේත පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද ළමයි? එමර්ජන්සි එක්සිට් එකකුත් නැහැ. දොරවල් දෙකයි තියෙන්නේ. හිතන්නකෝ. එහෙම වුණොත් මාර වැඩේ නේද වෙන්නේ? තේරුණාද? පුද්ගල වර්ණකේත භාවිතයෙන් අනතුරු වළක්වා ගන්න ක්‍රමවේද තේරුණාද ළමයි? ගැම්මට තේරෙනවා නිකන් තේරලා වැඩක් නැහැ. අනිවාර්යෙන් ගැම්මටම තේරෙන්න ඕන. තේරුණා? අනේ මන්දා.
තේරෙනවද? දාන්න chat එකට ගැම්මට දාන්න බලන්න. ගැම්මට දාන්න. ෆිට කියලා දාන්න බලන්න. ඔව් සර් තේරුණා. ගැම්මක් තේරුණා. ගැම්මට තේරුණා. සුපිරි. අනිත් කට්ටියට ස්නේහට පොඩි සිග්නල් අවුලක් තියෙනවා නේ. අනිත් කට්ටිය තේරුණාද ළමයි? අනිත් කට්ටියට තේරුණාද? දාන බාන chat එක. තේරුණා කියලා දානකම් මම මුකුත් කියන්නේ. ඉතින් එහාට කියන්නේ නැහැ. කියන්නේ නැහැ කිව්වොත් කියන්නේ නැහැ. කියන්නේ නැහැ. මම කියන්නේ මයි. කියන්නේ මයි. කියන්නේ මයි. නෑ මං කියන්නේ. කියන්නෙම නෑ. අන්න එහෙම වෙන්න. හරි. සුපිරි. ආදරේ අහසතර. හරි. එහෙනම් ඔන්න පුද්ගල වර්ණකය. ඒ වගේම ළමයි ආරක්ෂිත උපකරණ කියලා කියන්නේ දෙනවා ආයතනයක් වුණාම නැත්නම් ෆැක්ටරියක් වුණාම ඒ ආයතනය විසින් වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න උපකරණ ආරක්ෂිත උපකරණ දෙන්න ඕනේ. ආරක්ෂිත උපකරණ කට්ටලේ විදිහට හෙල්මට් එක උන් දෙන්න ඕනි, සපත්තු දෙක දෙන්න ඕනි, ජැකට් එකක් දෙන්න ඕනි නේද? මේවා අනිවාර්යෙන් ඒගොල්ලෝ සපයන්න ඕනේ. නේද? මුන් ටික අනිවාර්යෙන් සපයන්න ඕනේ. මොකද්ද? ආයතනයක් වුණාම ඒ ආයතනය විසින් අනිවාර්යෙන්ම ආරක්ෂිත උපකරණ ටික ලබා දෙන්න ඕනේ වැඩ කරන සේවකයන්ට. නැත්තම් උන් ගෙදරින් අරන් එන්නේ නේද? උන් ගෙදරින් අරන් එන්න මම අර ඒ වැඩට යන්නේ හෙල්මට් එක දාන් යන්න ඕනේ කියලා මුන් ගෙදරින් දාන් එනවා. හරිනවද? දැන් ඉතින් එහෙනම් මුන්ට ඒවටත් වියදම් කරන්න වෙනවා. රුපියල් 2000 සොච්චම් පඩියට වැඩට ගිහිල්ලා මුන් මේ බඩු ටිකක් ගන්න ඕනේ නේද? රුපියල් 20000ක් විතර දීලා ඒ බඩු ටික ගන්නත් ඕනේ. එහෙම බෑනේ ප්‍රායෝගික නැහැ. ආයතනයක් වුණාම ඒ ආයතනය විසින් අනිවාර්යයෙන්ම ආරක්ෂිත උපකරණ ටික සපයන්න ඕනේ ළමයි. හරිද? සපයන්න ඕනේ. එහෙනම් ලියාගමු බලන්න. ලියාගමු. දෙවෙනි එක පරිපාලනයේ කාර්යයන් මගින් අනතුරු වැළැක්වීම යටතේ ලියා ගන්න බලන්න. කොහොමද පරිපාලනයේ ක්‍රමයන් මගින් අනතුරු වළක්වා ගන්නේ? පළවෙනි පොයින්ට් එක ලියා ගන්න ළමයි. පුහුණු කිරීම. පුහුණු කිරීම. පුහුණු කිරීම. පුහුණු කිරීම. පුහුණු කිරීම. පුහුණු කිරීම. වරහන් ඇතුලේ න්‍යායික දැනුම හා න්‍යායික දැනුම හා න්‍යායික මෙන්න මෙමය න්‍යායික ලියන්න. න්‍යායික න්‍යායික තයන් නෙමෙයි කයන් නේ. න්‍යායික දැනුම හා න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා දීම. ප්‍රායෝගික දැනුම ලබා දීම. න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා දීම. න්‍යායික දැනුම හා ප්‍රායෝගික දැනුම ලබා දීම. වරහන් වහන්න. වරහන් වහන්න. දෙවැනි පොයින්ට් එක ලියා ගන්න. දෙවැනි පොයින්ට් එක ලියා ගන්න. අවවාදාත්මක නාම පුවරු ප්‍රදර්ශනය මොනවද? දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. අවවාදාත්මක හරි අවවාදාත්මක නාම පුවරු ප්‍රදර්ශනය. අවවාදාත්මක නාම පුවරු. ඔව් හරි අවවාදාත්මක නාම. අවවාදාත්මක අවවාදාත්මක නාම පුවරු ප්‍රදර්ශනය. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. හරි. හරි. ඊළඟට පුද්ගල වර්ණකේත ආරක්ෂිත උපකරණ භාවිතයෙන් අනතුරු වළක්වා ගැනීම කියන එකට යටතේ ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක ආරක්ෂිත අත්වැසුම් භාවිතය. ආරක්ෂිත අත්වැසුම් භාවිතය. අන්න ආරක්ෂිත උපකරණ දෙනවා. ආරක්ෂිත උපකරණ. ආරක්ෂිත අත්වැසුම් භාවිතය. ඒ වගේම දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. ආරක්ෂිත සපත්තු භාවිතය. ආරක්ෂිත සපත්තු භාවිතය. එතකොට මේ දෙන සපත්තු ඒ වගේම ජැකට් හිස් ආවරණ වගේ ඒවා එක එක වර්ණ වලින් දෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ පුද්ගලයන්ගේ රාජකාරිය හොඳට හඳුනා ගන්න පුළුවන් වෙනවා.
හරි. ලියාගත්තද ළමයි හැමෝම? ගැම්මට ලියාගත්තද? ගැම්මට ලියාගත්තද? කියන්න බලන්න. හරි. මම ලියාගෙන තියෙන්නේ සර් අනිත් ඒව මොනවා කරනවද දන්නේ නැහැ. මම ලිව්වා නේද? එහෙමද? කට්ටිය කවුද ලිව්වේ? එහෙමයි කවුද? ගැම්මට ලියාගත්තා. සුපිරි. සුපිරි. අන්න කොල්ලෝ. අනිත් කට්ටිය අපේ අලුත් බබත් නෑ අදනේ. ගත්තා නැසි. අනිත් බබා ලියාගත්තද? හරි. ඕන්න ඕකයි ප්‍රශ්නේ. ඔව් ඇත්ත. ඕන් ඕකයි ප්‍රශ්නේ. හරි. හරි. අනිත් ඒව ඉතින් පොත ඇහිලා කතා කරා තුන් කතා කරා. මොකද සීන් එක? හිර වෙලා? මාව හිර වෙලා? දැන් හරිද? හරිද ළමයි? මාව හිර වෙලාද හැමෝටම? හැමෝටම හිර. ඒක මට ලේසි වෙන්නේ නෑ මම ඩයලොග් එක අක්කට ගිහිල්ලා දෙකක් කතා කරලා ආවේ ඈ. දෙකක් කතා කරලා ආවේ. හැමෝටම. හරිද? ඔව්. මම ඩයලොග් එක අක්කට ගිහිල්ලා අක්කේ උඹ සිග්නල් දෙනවද? නැත්තම් මං සිග්නල් ගන්නද කියලා ඇහුවේ. ඔව්. ලේසි නෑ. ඔව්. ඇහිල්ලා අක්කේ උඹ සිග්නල් දෙනවද මම සිග්නල් ගන්නද කියලා ඇහුවේ. මේ බානුක ගැන දන්නේ නැහැ කියලා මං ගෙලින්ම ඇහුවේ. හරි හරි මල්ලි කෑ කලබල ගන්න එපා කලබල ගන්න එපා. දෙන්නම් මල්ලි කියලා කිව්වා. ඔව්. ලේසි නෑ. ඔව්. හරි. හරි. හරිද? සිග්නල් කේස් එකක් එන්න විදියක් නැහැ. ආයි අක්කා බය කරලා තියෙන දැන් ඉතින්. දැන් ඉතින් ඕන වැඩක් ඕකේ ඈ. අක්කා බය කරලා තියෙන. හරි. ඊට පස්සේ ළමයි අනතුරු වළක්වා හරි පාඩමට එන්න. හරි පාඩමට එන්න. අනතුරු වළක්වා ගන්න ඊළඟ ක්‍රමය තමා ආ හරි හරි මං කිව්වේ සිග්නල් සම්බන්ධ ඕන වැඩක්. සිග්නල් සම්බන්ධ ඕන වැඩක්. හරි. කැත විදිහට හිතන්න එපා ඉතින්. බැරි කමකුත් නැහැ. හරි. හරි. ඔන්න ඊළඟ දේ තමා ළමයි. මාව ඇහෙනව නේද? අනිත් මේ කට්ටියටම දැන් හරි නේද? සිග්නල් අවුල් ප්‍රශ්න නැහැ නේද? සමුත් මාව ඇහෙනවද? මාව ඇහෙනවද? ළමයි මාව ඇහෙනවද? මේ අහන්නකෝ. මේ අහන්නකෝ. මාව ඇහෙනවද කියන්නකෝ. මේ අහන්නකෝ. මාව ඇහෙනවද කියන්නකෝ. මාව ඇහෙනවද කියන්නකෝ. ඒ සැරේ බොඳ වෙලාලු. පැහැදිලි නැද්ද? හැමෝටම පැහැදිලි නැද්ද? පොඩ්ඩක් එන බලන්න. දැන් හරිද? දැන් බොඳ ගතිය හරිද? මගේ ලස්සන මූණ ඔයාට පේන්නේ නැහැ. මේ ලස්සන මාව පේන්නේ නැද්ද ඔයාට? මට නම් අවුලක් නැහැ. ඒක තමයි. එකට සිග්නල් අවුලක් වෙනවා. උදේ ඔයාලා ඉස්සරහා මේ නළුවෙක් වගේ ලස්සනට ඉන්න මාව පේන්නේ නැද්ද? කියන්න බලන්න. ඈ? ඔව්. එහෙම අවුලක් නෙමෙයි සිග්නල් අවුලක් තමයි. ඒක තමයි. සිග්නල් වලට එක එක ප්‍රශ්න කියන්න එන්න එපා. මම ඩයලොග් එකේ අක්කා හම්බෙලා ඇවිල්ලා ඉන්නේ ඈ. හරි. ඩයලොග් එකේ අක්කා හම්බෙලා ඇවිල්ලා තියෙන්නේ.
මට සිග්නල් ෆුල් තියෙනවා. දැන් ආයේ ලේසි නෑ ඩයලොග් එක අක්කා. අල්ලේ නටවන්නේ අල්ලේ අල්ලේ අල්ලේ. දැන් මේ අල්ලේ ඉන්නේ. පිම්බ ගමන් විසික් කරනවා. හිර වෙන්නේ. කරන්න දෙයක් නැද්ද ඒකට මට? දැන් හරිද බලන්න. දැනුත් නැද්ද? හැමෝටම එපද? අරුට ප්‍රශ්නයක් නැහැ කිව්වනේ. ඒකට ඒ අයට ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ ඉතින් හම්බන්තෝටයි මැදිරිගිරියටයි දෙකටම එක්කයි. අම්මෝනේ. හරි. මැදිරිගිරිය කිව්වා මතක් වුණේ මට. මැදිරිගිරියේ ඉන්නේ හරි චන්නිනේ නේද? ඈ මොකද ළමයි ඒ උනාගේ ප්‍රශ්නේ? ඇයි ඒ පන්දෑවේ අපරාධ කියන්නේ? මම උඹට සිග්නල් හරියනකම් පොඩ්ඩක් කියෙව්වේ. ආයි කාවඩි ආපෝ බං කාවඩි මොකක්ද අර අර එකක් උස්සගෙන නටන එකනේ කරන්නේ ඈ දෙපැත්තට ඔව් පැද්දි පැද්දි නේද? ඕක බලන්න මොනවද? ඕක කාවයි නම් කවද බලන්න බෑ. ඉතින් මකෝ මාව බලහන් ඉස්සල්ලා ඈ යකෝ මගේ නැටුම් ඊට වඩා ලස්සනයි ඈ. උඹලා දන්නේ නැහැ යකෝ මගේ නැටුම් බලලා ඉඳන් ඒවා. වෙනයි දියුල මැදිරිගිරිය වෙනයි දියුලන් කලවල වෙනයි. මන් දන්නේ නැහැ බං ඕවා. කොහොම හරි මැදිරිගිරියනේ. හරි. ඒවල ළමයි එහෙම කරපු වැඩේ කැතයි ඈ. වැඩේ කරපු වැඩේ කැතයි ඈ. කැතයි. හරිද? නේද බං? ඇත්ත. ඔය සාධාරණයි. මිනිසුන්ගේ පැත්තෙන් බැලුවා මිනිස්සු සාධාරණයි. අරුන්ගේ පැත්තෙන් බැලුවා උන් සාධාරණයි. නේද? දැන් මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවම අරුන් එනවා කියලා ආවෙ නැතුණාට උන්ට කෝපයක් කෙන එක ඇත්ත. හරිද? දැන් ඔන්න මොකද වස්තිලා එනවා කියලා කිව්වා. හරිද? වස්තිලා එනවා කිව්වා. දැන් උන් ටික බලන්න උන්ගේ ප්‍රේක්ෂකයෝ ආවා. හරි. ආවා. ආවට පස්සේ උන් ආවේ නැහැ. උන් ආවේ නැහැ. ආවේ නැහැ කියලා දැන් මුන්ට කේන්තිය. කේන්ති ගියා පලියට බං. කේන්ති ගියා කියලා අර මියුසික් බෑන්ඩ් එක ලක්ෂ 40ක් විතර නේද? පාඩුව කෝටි ගණක් කිව්වනේ. එතකොට එච්චර වටින බඩු ටිකක් එහෙම විනාශ කරන්න කොයි හිතකින්ද නේද? ඒ මිනිස්සු ඒ බඩු ටික ගන්න කොච්චර දුක් විඳින්නේ නැද්ද බං? ওই තැන් වලට ඇහිලා තියෙන්නේ බිඳුවේ ඉන්න සමහර මිනිස්සු. හරිද? ඉතින් එහෙම වෙලා ඒ මිනිස්සුන්ගේ ඒ දේවල් ටික එහෙම කල්ලා දානවා කියලා කියන්නේ කොච්චර සාපයක්ද නේද? එන ගහනවා ඉතින්. කේන්ති ඇවිත්. කේන්ති ඇවිත් ඉතින් බිව්වහම ඔහම තමා නේද? හරි. හරි. අපිට වැඩක් නැහැ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒවා ඒගොල්ලෝ බේරගන්න. හරි. අපි එන්න පාඩමට. හරි. එතකොට දැන් අපි කතා කර කර හිටියේ ආර අනතුරු වළක්වා ගැනීමේ ක්‍රමවේද. එතකොට ඊළඟ එක තමයි මානසික නිරවුල් භාවය. මානසික නිරවුල් භාවය. මොකක්? මානසික නිරවුල් භාවය. මානසික නිරවුල් භාවය කියලා කියන්නේ මානසික නිරවුල් භාවය කියලා කියන්නේ බං බං මෙහෙම හිතහන්කෝ. දැන් මම ඉන්නවා. හරිද? මම ඉන්නවා. ඉතින් මං ඉන්නවනේ. උඹලට පේනව නේද මං ඉන්නවා? පේන්නේ නැද්ද? මං ඉන්නවා. හරිද? මං මෙතන ඉන්නවා. හරිද? මම මොකක් හරි වැඩක් කරනවා. හිතන්න මම දැන් ඉන්නේ බූටක් කාලා. හරිද? පුතේ බූට් කෑම කලාවක් නම් ඒක පිකාසෝ කවුද බං? උඹලා ඉස්සරහින්. හරිද? උඹලා ඉස්සරහින්. හරිද? බූට් කෑම කලාවක් නම් ඒක පිකාසෝ කවුද? හරිද? උඹලා ඉස්සරහින්. හරි. එතකොට ඔන්න දැන් මම බූටක් කාලා ඉන්නේ. හරිද? හොඳ දඩ බූටක් කාලා ඉන්නේ. හරිද? කිලෝක. ඊට පස්සේ මම ගෙදරින් එනකොට ගෙදරත් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා
ඔන්න දැන් මං ගෙදරට ආවා. හරි. ඔන්න දැන් 2යි. වැලන්ටයින්. හරි හරි. ඔකේ තා ගන්න එපා. හරිද? ඔන්න දැන් මට ප්‍රශ්න 2යි. ඊට පස්සේ මම හතර වටේට දැන් ණය වෙලා ඉන්නේ. හරිද? හතර වටේට ණය වෙලා ණයකාරයොත් මගෙන් සල්ලි දීපන් යකෝ සල්ලි දීපන් යකෝ සල්ලි කියලා ඔන්න ණයකාරයෝ ටික මගේ පස්සෙන් එනවා. පස්සෙන් එනවා. දැන් මං යනවා වැඩට. මං යනවා වැඩට. මං වැඩට ගියාට පස්සේ බොසා මට කියනවා මේ උඹ අද වැඩ ටික ඉවර කළා හවස මේ අර අතන පොඩි වැඩක් තියෙනවා මාත් එක්ක වරෙන් ගිහින් එන්න යමන්. හරිද? පොඩි වැඩ ටිකක් තියෙනවා යමන් ඈ. හරි. ඔන්න දැන් මං බොසත් දාව වැඩක් දැම්මා ඔළුවට. දැන් වැඩ කීයද? 4යි. ඔව් වැඩ ප්‍රශ්න 4යි. ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා අනිත් බොස් ආවිල්ලා කියනවා මේ මං අපේ මේ ගෑනිට පොඩක් shopping යන්න ඕන නා මේ ඔබ පොඩ වාහනේ ගිහිල්ලා ගිහින් දාලා වරෙන් ඈ. ඔන්න 4යි. හරි. හරි හරි. ඒ උට මාව විශ්වාසයි. උඹට විශ්වාස නැතුණාට හරි. උට මාව විශ්වාසයි. ඒකන් තමයි මාත් එක්ක යව්වේ. හරි. හරිද ඔන්න යව්වා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඔන්න දැන් මගේ ඔළුවේ මොනවද? වැඩ ගොඩාරියයි. වැඩ ගොඩාරියයි. ගොඩාරියයි. වැඩ ගොඩාරියයි. ওই වැඩ ටික අස්සේ මං යනවා මගේ වැඩේ කරන්න. මගේ වැඩේ. මොකද්ද මගේ වැඩේ? මට තියෙන ලී කපන්න. ලී කපන්න. හරිද? ලී කපන්න. හරිද? අර ගයින් මොකද්ද අර පඩි රෝලර දාලා ලී කපන. මැෂින් එකට දාලා ලී කපන. මගේ දැන් ඔළුවේ අර ප්‍රශ්න ටික කෝටිය ජක 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 දෙන්නන්තොට අරක කරන්නත් ඕනේ මේක කරන්නත් ඕනේ මගේ ඔළුවේ දැන් අර භූතිය වගේ දෙපැත්තෙන් කැරකිලා ඔන්න දැන් වැඩ කරනවා. මට දැන් 100 තියෙන්නේ කොතනද? අර වැඩ ටිකේ. මම ලී කපනවා. ලී කපනවා. මං දැන් 100ෙන්ද කරන්නේ වැඩේ? නෑ. 100ෙන් නෙමෙයි කරන්නේ. එතකොට මට අනතුරක් වීමේ සම්භාවිතාවය මොකක්ද ළමයි? වැඩිද අඩුද? කියන්න බලන්න හැමෝම. මට අනතුරක් වීමේ සම්භාවිතාවය වැඩිද අඩුද? දැන් මං 100ෙන් නෙමෙයි වැඩ කරන්නේ. මොකද කියන්නේ? කියන්න බලන්න ළමයි. උත්තරයක් දෙන්න බෑ. මට අනතුරක් වීමේ සම්භාවිතාවය වැඩිද අඩුද? කියන්න බලන්න. දැන් මං වැඩ කුඩාරියක හිර වෙලා ඉන්නේ. මොකද වෙන්නේ? වැඩි. ඔව්. අන්න හරි. ඒ කියන්නේ මට අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි. දැන් මම සිහියෙන් නෙමෙයි වැඩ කරන්නේ. ලී ටික දානවා. ඒක දාන්නම් වාලේ දානවා. දාන්නම් වාලේ දානවා. දාන්නම් වාලේ දාගෙන යනවා. මොකද වෙන්නේ? සිහියෙන් නෙමෙයි වැඩේ කරන්නේ. සමහර විට මගේ අතත් එක්කම යන්න පුළුවන්. වෙන්න පුළුවන්. එතකොට ළමයි මිනිහෙක් වුණාම දැන් මම සේවකයෙක් කියලා හිතන්නකෝ. මම සේවකයෙක් නම් කරන්න යන වැඩේ පිළිබඳ අවධානය තියාගන්න. ඒ කියන්නේ මට කොච්චර ප්‍රශ්න තිබ්බත් මම වැඩේ කරනකොට ඒ ගැන අවධානය දෙන්න ඕනි. ඒ ගැන අවධානය දෙන්න ඕනි. නැත්තම් අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. හරිද ළමයි? ඔන්න මානසික නිරවුල්භාවය. ඒ වගේම මට දැන් හොඳටම ඇඟට අමාරුයි. හරිද? මට දැන් මොකක් හරි උණ හැදිලා මට අමාරුයි. එතකොට මං අමාරුවෙන් ගිහිල්ලා වැඩ කරොත් අර මැෂින් එක එක්ක ඒත් මට අනතුරක් වීමේ සම්භාවිතාවය වැඩි නේද ළමයි? ඔව් අනතුරක් වීමේ සම්භාවිතාවය වැඩි. ඇයි? මං දැන් උණ ඇඟට අමාරුයි අත උස්ස ගන්නත් බෑ. හරිම අමාරුයි. මැලවිලා ඉන්න ගමන් අර ලී ටික දානවා ගන්නවා. ආයිලා අයියක් කරන් දානවා ගන්නවා. ආයිලියක් කරන් දානවා ගන්නවා. ආයිලියක් කරන් දානවා ගන්නවා. මොකද වෙන්නේ? ওই විදිහට ලීයක් ගන්නවා දානවා. ලීයක් ගන්නවා දානවා. ලීයක් ගන්නවා දානවා නේද? ওই විදිහට ලීයක් ගන්නවා දානකොට මම මොකද කරන්නේ? හිමීට අතත් යවනවා. අතත් යවනවා. මොකද කරන්නේ? ලීයක් ගන්නවා දානවා. ලීයක් ගන්නවා දානවා. ලීයක් ගන්නවා දානවා. මොකද කරන්නේ? මගේ අතත් ඒකම දාලා දානවා. මොකද කරන්නේ? අතත් ඒකම දාලා දානවා. මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? ආ එලින්ම අතින් යයි කැපිලා කැපිලා නේද? ආ ඔන්න කේස් එක. තේරුණාද? තේරුණාද? එහෙනම් අපි වැඩක් කරන්න කලින් අනිවාර්යෙන්ම මානසිකව නිරෝගී වෙන්නත් ඕනි, ශාරීරිකව නිරෝගී වෙන්නත් ඕනි. තේරුණාද? තේරුණාද? අතයිල්ලේ ඔව් ඒකනේ නේද? හරි. හරි. ඔන්න ළමයි එන්නේ කතන්දරේ. දැන් මං කියපු ටික
තේරුණාද ගැම්මට? නිකන් තේරිලා වැඩක් නැහැ. ගැම්මටයි තේරෙන්න ඕනේ. මොකද ගැම්මටයි තේරෙන්න ඕනේ. තේරුණාද කියලා බලන්න. yes ගැම්මක් සුපිරි. කියන්න බලන්න. ගැම්මට තේරුණාද? තේරුණාද කියලා බලන්න chat එකට දාන්න. මගේ මට ඕගොල්ලන්ගේ කමෙන්ට්ස් ඕන. කමෙන්ට්ස් ඕනේ ළමයි. කමෙන්ට්ස් දෙන්න බලන්න මට ඔයාලගේ. කමෙන්ට්ස් දෙන්න. ළමයි ඔයාලගේ කමෙන්ට්ස් එකක් දෙන්න. ඔව් තේරුණා ගැම්. සර් තේරුණා. හරි. පොඩ්ඩක් ඉඳන් ඉතින් කටු බොඩිය ඈ. ගණන් ගන්න එපා ඉතින්. බොඩිය නෑ. yes sir තේරුණා. හරි. 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 ඔන්න ඕගොල්ලන්ට ගෙදර වැඩක් තියෙනවා. මොකද්ද ගෙදර වැඩේ? මම ඊළඟට සංකේත ටිකක් දාලා තියෙනවා. මොකද්ද? ඊළඟට සංකේත ටිකක් දාලා තියෙනවා. ඒ සංකේත ටික හොයාගෙන ලියාගෙන එන්න ඕනි අනිවාර්යයෙන්. මොකද කරන්නේ? ලබන සතියේ එනකොට මම සංකේත ටිකක් දාලා තියෙනවා ටියුට් එකේ. ඒ ටිකේ තේරුම් ටික. හරිද? ඒ ටිකේ තේරුම් ටික හොයාගෙන ලියාගෙන එන්න ඕනේ. තේරුණාද? හරිද? හා නේද? කියලා බලන්න. මම කිව්වොත් ඒක කිසි ලල්ල එකක් නැහැනේ. කිසි අගයක් නැහැනේ. මම හැමදේම කියන්න ගියොත් නේද? ඒ හන්ද ඔයාලා හොයාගෙන ලියාගෙන එන්න. හා නේද? හරි. ඒක හා කිව්වේ නෑ. ඉතින් බෑ කිව්වෙත් නෑනේ. ඒ කියන්නේ හා. එතකොට මං හිතා ගන්නවා හා කිය. ඒ කියන්නේ ඔයාලා ඒ වැඩේ කරනවා. හරි. ආදරෙයි ඈ. හැමෝටම ආදරෙයි. හැමෝටම ආදරෙයි. මොකයි ප්‍රශ්නේ? එදනම්. හරි. හරි. ඔන්න එහෙනම් අපි ඊළඟට යන් ආපදා අවම කිරීම කියන එක මාතෘකාව. යන්නේද ළමයි? ආපදා අවම කිරීම කියන මාතෘකාවට යන්ද? ය. බල බෑ කියන්නේ. ඒ කියන්නේ මම යනවා. බෑ වුණා මොකක් හරි සලකා බලන්න තිබ්බා. හරි. ළමයි ආපදාවක් කියලා කියන්නේ මොකද්ද? ආපදාවක් කියලා කියන්නේ මං එදා කිව්වා. මේ පාඩමට එනකොට කිව්වා ආපදාවක් කියලා කියන්නේ මොකද්ද කියලා. ආපදාවක් කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි නේද? කාර්යයක් කරන්නකොට එකෙන් සිදු වෙන්න පුළුවන් නේද? මොකද්ද ආපදාවක් කියලා කියන්නේ? මට කියන්න බලන්න. ආපදාවක් කියලා කියන්නේ ඉතින් මොකක් හරි අනතුරක්. අනතුරක් වෙන්න තියෙන නේද? අනතුරක්නේ. මොකක් හරි අනතුරක්. එතකොට දැන් වැඩබිමක ඉන්නකොට අපි නේද? වැඩබිමක ඉන්නකොට එකී ඒ කියන්නේ නොඑක් අනතුරු වෙන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ ආපදාවල් වලට මුහුණ දෙන්න වෙනවා. අනතුරු වලට මුහුණ දෙන්න වෙනවා අපිට නේද? ඒක ඉතින් නෑ කියන්න බෑ. අනික් චූටි හරි ලේ හෙලවීමක් වෙන්න පුළුවන්. ඇයි? අනතුරක් වෙන්න පුළුවන්නේ. ඇයි ඉතින් මේවා යන්ත්‍ර සූත්‍ර එක්ක අපි වැඩ කරන්නේ නේද? වැඩ කරනකොට ආපදාවල් වලට ලක් වෙන්න වෙනවා. එතකොට මෙන්න මේ ආපදාවලට මුහුණ දීම නිසා අපිට මොකද වෙන්නේ? එක්ක ජීවිත හානිය වෙන්න පුළුවන්, නැත්නම් අපේ ශාරීරික පීඩාවක් වෙන්න පුළුවන්, නැත්නම් අපි අපට තියෙන යන්ත්‍ර සූත්‍ර ඒ වගේ දීපර වලට හානියක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආපදාවල් වලට ලක්වීම තුලින් ඔය වගේ හානි වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද මේ ආපදා අවම කරගන්නේ කියන එක ගැන දැන් කතා කරලා ඉවරයි. හරිද? කොහොමද අනතුරු වළක්වා ගන්න කියලා මේ කතා කරානේ. එතකොට මම කිව්වා දැන් ආරක්ෂක පූර්වෝපා ගැන කතා කරනකොට ආරක්ෂක පූර්වෝපා ගැන කතා කරනකොට මම කිව්වා යම්කිසි කාර්යයක් කරන්න කලින් යම්කිසි කාර්යයක් කරන්න කලින් ඒ කාර්යයේ නිරත වීම නිසා නේද? ඒ කාර්යයේ නිරත වීම නිසා ඒකෙන් වෙන්න පුළුවන් අනතුරු නැත්තම් ආපදා වළක්වා ගන්න අපි දැනගෙන හිටියානම් හරිනේ. දැනගෙන හිටියානම් හරිනේ. ඒ දැනගෙන ඉඳීම තුලින් අපිට අනතුරු වළක්වා ගන්න පුළුවන්. මොකද්ද? අපි යම්කිසි කාර්යයකට ප්‍රවිෂ්ඨ වීමට කලින් ඒ කාර්ය තුලින් සිදුවිය හැකි අනතුරු දැනගෙන හිටියානම් අපි ඒක තුලින් වෙන
අනතුරු වළක්වා ගන්න පුළුවන් නේද ළමයි? මට කියන්න බලන්න ඒක. මට චුට්ටක් කියන්න බලන්න ඒක. මං කියන එක එක එකගයිද ඔයාලා? මං කියන එක එක එකගයිද ඔයාලා? ඒ ළමයි අනේ කියන්නකෝ. මං කියන එක එක එකගයිද ඔයාලා? හ්ම්. හ්ම්. උච්ච දරුණුවට කියන්න එපා ඉතින්. මම මෙච්චර ලාමක විදියට කියනකොට ඔයා දරුණුවට කියනවා. එම දරුණුවට කියන්න එපා. එම දරුණුවට කියන්න එපා. චුට්ටක් ආදලෙන් කියන්නකෝ. ඈ? චුට්ටක් ආදරෙන් කියන්නකෝ. හරි. 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 එතකොට අපි දැන් බලමු දැන් උඹලා දරුණු වෙන්නේ මාත් දරුණු වෙනවා. හරි. අපි දැන් බලමු කොහොමද අනතුරක් නැත්නම් යම්කිසි කාර්යයකට යන්න කලින් ඒකෙන් වෙන්න පුළුවන් අනතුරු වළක්වා ගන්න කිය. මොකක්? මට බෑ බලකලොත් මම මැරෙනවා. මැරියා. මැරියා. මේ මැරෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ගෙදර ලොකේෂන් එක එවපන් ඈ. මැරෙන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ගෙදර ලොකේෂන් එක එවපන්. අනිවාර්යෙන් පුතේ මල ගෙදෙට්ට එන්න බැරුණා මම 7 දවසේ දාන්නට එනවා ඈ. ඔබ ඒක ගැන මොකක්වත් හිතන්න එපා. මල ගෙදෙට්ට එන්න බැරුණා මම උඹලගේ 7 දවසේ දාන්නට එනවා. ලොකේෂන් එක දාලා තියපන් ඈ. කෑවේ නෑ බං 10 කාලෙක. හරි. හරි. අපි කතා කරමු ආපදා අවම කිරීම කියන එක ගැන. ඒ කියන්නේ ආපදා අවම කිරීම සඳහා පුද්ගලයෙක් යම් කාර්යයකට ප්‍රවිෂ්ඨ වෙන්න කලින්, ඒ කියන්නේ යම් වැඩක් කරන්න කලින් දැනගෙන ඉන්න ඕනි කරුණු. ආපදා අවම කරන්න දැන් හිතන්නකො මම ආපදා මේ වැඩක් කරන්න යන්න කලින් ආපදා අවම කරන්න මොකද ගන්නෙ? ඒ කාර්යයට මට කොහොමද කියන්නේ මෙහෙම හිතන්නකො. මට වැඩක් කරන්න මම යනවා වැඩක් කරන්න. හරිද? එතකොට ඒ වැඩේ කරන්න කලින් ආපදා අවම කරගන්න මම දැනගෙන ඉන්න ඕනි කරුණු මොනවද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? කතා කරන්න යන්නේ. ගැම්මට යන්න. කන්ටැක්ට් වල ඇති. ලොකේෂන් එක නෑනේ. ඔව් අනිවාර්යෙන් එනවා. අනිවාර්යෙන් එනවා. මල ගෙදර නැතත් පුතේ අනිවාර්යෙන්ම මම උඹලා දාන ගෙදරට හරියනවා. ඔව් අනිවාර්යෙන් දාන ගෙදරට හරියනවා. හරි. මෙහෙමයි. හරිද? දැන් හිතන්න මම ගේනවා අලුත් මැෂින් එකක්. මොකක් හරි. හරිද? මල ගාව ලොකේෂන් නෑ බා. හරිද? හිතන්නකෝ මම ගේනවා මොකක් හරි අලුත්ම මොකද්ද? අපි හැමදාම ගන්න බල්ලා නැතුව වෙන මොකක් හරි බල්ලා අලුත් බල්ලෙක් ගේමු. හැමදාම ගන්න උදාහරණයක් නැතුව වඩු මැෂින් එක නැතුව අලුත් උදාහරණයක් ගමු. මං අපේ ගෙදෙට්ට ගේනවා නැත්තම් අපේ මං වගේ වැඩ කරන තැනට ගේනවා හොඳ අලුත් මොකක් හරි මැෂින් එකක්. හරිද? මට ඒක නමක් වෙන්න මතක් වෙන්නේ නැහැ මැෂින් එකක් ගැන. හරිද? මොකක් හරි මැෂින් එකක් ගේනවා. හරිද? මේ මැෂින් එකෙන් වෙන්නේ හිතන්නකෝ හරි මස්. හරිද? ඔන්න අර කුකුල්ලෝ එහෙම මේ මස් ගන්න මැෂින් එකක් ගේනවා. හරිද? ওই මැෂින් එක ගෙනහල්ලා මොකක් හරි මැෂින් එකක් ගේනවා. හිතන්නකෝ මස් කරන එකක් හරි මොකක් හරි. මේ මැෂින් එකෙන් වෙන්නේ හරිද? මෙතනින් උඩින් මොනවා හරි දානකොට හරිද? උඩින් දානකොට හරි V කොටන මැෂින් එක. දැන් උඹලට හුරු වෙන්නේ V කොටන මැෂින් එකක් ගේනවා. හරිද? මෙතනින් V ටික දැම්මහම කෙටිලා මෙතනින් එනවා හාල් ටික. හරිද? මෙතනින් V ටික දැම්මහම මෙතනින් එනවා හාල් ටික. හරිද? හිතන්නකෝ මේ මැෂින් එකක් තියෙනවා. හරිද? මම මේකේ බටන් දෙකක් තියෙනවා. හරිද? මේකේ බටන් දෙකක් තියෙනවා. හරිද? මෙතන මෙහෙම බටන් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ බටන් දෙකෙන් මේක එකක් මෙතන පියනක් තියෙනවා. හරිද? මෙතන පියනක් තියෙනවා. මේ දැන් පියන වහලා V ටික දාලා හරිද? ඊට පස්සේ මේ මිනිස්සයා මෙතනින් V ටික දාපු මිනිස්සයා අයින් වුණාම තමා ළමයි මේ බටන් එක බන්නේ. හරිද? මේ බටන් එක බන්නේ මේක ඇරෙන්න මේ බටන් එක බන්නේ පියන වැහෙන්න. හරිද? දැන් ඒක ආරක්ෂාවට තියෙන. මේක ලොකුයි. මිනිහෙක් වැටෙන්නත් පුළුවන්. හරිද? ලොකු මැෂින් එකක් කියලා හිතා. හරිද? දැන් මම මෙතන ඉන්නවා. මෙතන එකෙක් ඉන්නවා. හරිද? මෙතන එකෙක් ඉන්නවා. තව එකෙක් ගිහිල්ලා ඔන්න මම V ටික දානවා. දැන් එතකොට මේක අනිවාර්යෙන් වහලා තියෙන්න ඕනේ. හරිද? මේක වහලා තියෙද්දි
ඔන්න දැන් V ටික දානවා. V ටික දාද්දී මූවත් මේකට ඇදගෙන වැටෙනවා. මූවත් ඇදගෙන වැටෙනවා. මැෂින් එක හැම වෙලේම වැඩ කර කර තියෙන්නේ. හරිද? මැෂින් එක හැම වෙලේම වැඩ කර කර තියෙන්නේ. එතකොට මූව මේකට වැන්නාම මූ මේකේ ඔය තට්ටු උට්ට වැටෙනවා. එතකොට මුට හානියක් වෙනවද කියන්න බලන්න. මුට හානියක් වෙනවද? නැහැ. මුට හානියක් වෙන්නේ නැහැ. හැබැයි මූ මේ වෙලාවේ නැත්තම් ඒ වෙලාවේ දැන් මූ දැන් දන්නේ නැහැ මේ බටන් එකේ මොකද්ද කරන්න ඕනි කියලා. හරිද? මූ කරන්නේ මේ බටන් එක ඔබනවා. මේ පියන ඇරෙන බටන් එක ඔබනවා. අම්මට දෙවි සක බුම් වෙලා යනවා. මූ මොකද වෙන්නේ? මේක ඇතුළට වෙලා මූවත් කෙටිලා හාල් වෙනවා එළියට. කොහොමද? හරිද? මූවත් කෙටිලා හාල් ටික එළියට එයි. හරි. ෂෝක් නේද? සැපයිනේ. හරිද? ඔන්න ඒ වගේ උදාහරණ. ඒ ඔය කට්ටිය ඒකනේ. ඔය විතර දහන් ඉඳලා ගිලා නිදි. හරි හරි ආවා. ඒත් කෙනෙක් නෑ නෙත් මිනේ. එක් මිස් නෑ. හරි. ඔන්න ඒ කියන්නේ හරිද? ඔන්න මම එක උදාහරණයක් ගත්තා. හරිද? ඒ කියන්නේ වැඩක් කරන්න යන්න කලින් නේද? වැඩක් කරන්න යන්න කලින් අපි මේ වැඩේ ගැන දැනගෙන ඉන්න ඕන. නැත්තම් හරි අනාතයි. නේද? දැන් හිතන්න ගයින්ඩරයක් අරගෙන ගයින්ඩර කියන්නේ මොකක්ද කියලා දන්නවනේ හැමෝම. නේද? ගයින්ඩරයක් අරගෙන හරිද? ගයින්ඩරයක් අරගෙන කපන්න යන්න කලින් ගයින්ඩරේ වැඩ කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. නැතුව මේ වැඩේ කරන්න බෑ. මොකද වෙන්නේ නැත්තම් අනතුරක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ෂුවර් ෂොට් වෙනවක වෙනවාමයි අනතුරු. මොකද වෙන්නේ? අපි වැඩක් කරන්න කලින් ඒ වැඩේ ගැන අවබෝධයක් නැතුව පුහුණුවක් නැතුව කරන්න ගියොත් වැඩේ ශකබුම් වෙනවා. හරිද ළමයි? ඔන්න ඒ කාරණේ. ඒ වගේම අපි මොකක් හරි වැඩක් කරන්න නැත්නම් මොකක් හරි වැඩක් කරන්න යනකොට ඒ කාර්ය කරනකොට වෙන්න පුළුවන් අනතුරු ටික ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? අපි යම්කිසි වැඩක් කරන්න කලින් ඒ වැඩේ මගින් ඒ වැඩේ අපි කරනකොට ඒක මගින් ඇති වෙන්න පුළුවන් අනතුරු ටික ගැන අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි අනතුරක් වෙනවා කියලා දැනගෙන හිටියොත් අපිට පුළුවන් ඒකට රියැක්ට් කරන්න බලාගෙන ඉන්න නේද? දැන් මොකක් හරි අනතුරක් දැන් හිතන්නකෝ. අපි දන්නවා නම් ඉස්සරහින් බස් එකක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙන්න එනවා. නැත්තම් ඉස්සරහින් බස් වේගෙන් නැත්තම් හිතන්නකෝ හරි. රේල් පාරක් තියෙනවා. හරිද? මම යනවා බයික් එකේ 100ට විතර යනවා. හරිද? බයික් එක අරන් මං 100ට විතර යනවා. 100ට විතර යනකොට මං දන්නවා ඉස්සරහින් රේල් පාරක් තියෙනවා කියලා. හරිද? ඉස්සරහින් රේල් පාරක් තියෙනවා කියලා මං දන්නවා. මම මොකද කරන්නේ? මම රේල් පාරක් තියෙනවා කියලා දන්න නිසා කෝච්චි යන්න පුළුවන්නේ. මම මොකද කරන්නේ? මම කරන්නේ මෙන්න මේ රේල් පාරෙන් තියනවා කියලා හිතන්න හන්ද මම ස්ලෝ කරලා යනවා. ස්ලෝ කරලා යනවා නේද? තප්පරයක් දියම්බ. හරි.
පෑන හිර වුණා. හරි. හරි. මොකද්ද? ඔන්න දැන් මම බයික් එකේ යනවා වේගෙන් යනවා කුරුල්ලා වගේ. පියඹා යනවා මා ආකාසේ නේද? මොකද කරන්නේ? කියාගෙන සින්දුවක් කියාගෙන චිල් එකේ යනවා. යනකොට මම දන්නේ නැහැ ඉස්සරහින් රේල් පාරක් තියනවා කියලා. හරිද? රේල් පාරක් තියනවා කියලා දන්නේ නැහැ. මම මොකද කරන්නේ? පියඹා යනවා ආකාසේ. කෝච්චියක් ඇහිලා වදිනවා. පියාඹගෙනම යනවා. තටුත් නැතුව පියාඹගෙන යනවා. නේද? තටුත් නැතුව පියාඹගෙන ගිහිල්ලා ටොක් ගාලා සෙලින්ම චකබුන් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ කියන්නේ අපි මොකද මම කරපු වැඩේ මොකද්ද බයිසිකලේ පැදගෙන ගිය එක. හරිද? මම වැඩක් කරන්න යන්න කලින් ඒ කාර්ය මගින් සිද්ධ වෙන විය හැකි අනතුරු ගැන දැනගෙන හිටියොත් මට පුළුවන් ඒ අනතුරු වළක්වා ගන්න පිළියම් යොදා ගන්න. නේද? පිළියම් යොදා ගන්න. තේරුණාද? කියපු කතාවද? කියපු කතාව තේරුණාද ළමයි? තේරුණාද? තේරුණ නැත්නම් තේරුණ නැහැ කියන්නේ. සර් මොන බයිලා දෙය කිව්වේ? පියම් බය යනවා. හරි පියම් බල බලය. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. මට තේරුන්නේ නැහැ. එහෙමද? තේරුණාද මං කියප එක? කියන්න බෑ. මං කිව්වේ මොකක් හරි වැඩක් කරන්න යන්න කලින් ඒ වැඩේ මගින් සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ගැන අපි කලින් දැනගෙන හිටියා නම් අපිට ඒ අනතුරු වළක්වා ගන්න පුළුවන් කියන එක. හරි තේරලා. හරි. ඒ වගේම අපි වැඩක් කරනකොට ඒ වැඩේ කරන උපකරණයෙන් වෙන්න පුළුවන් අනතුරු වගේම ඒ වටපිටාවේ නේද? හිතන්නකෝ ඒ පරිදි මම මැෂින් එකක් වැඩ කරනවා. ඒ මැෂින් එක වැඩ කරනකොට දඩ බඩ ගාව සද්ද වැඩි. සද්ද වැඩි හන්දා මේ ඒක මැෂින් එකේ තියලා තියෙන බිල්ඩින් එකත් නිකන් අවුල්. හරිද? එන අවුල්. ඒ කියන්නේ කොයි වෙලේ කඩන් වැටේද කියලා දන්නේ නැහැ. හරිද? අර මැෂින් එකේ ගොඩක් සද්ද වැඩි වුණා. ඒ කියන්නේ ගොඩක් දෙදරුම වැඩි වෙච්ච ගමන් බිල්ඩින් එක කඩන් වැටෙනවා. හරිද? මොකද කරන්නේ? මම ඒ ගැන දන්නවනම් මට පුළුවන් ඒ નિયમિત ප්‍රමාණයට වඩා වැඩියෙන් අර මැෂින් එක ভাইබ්‍රේෂන් වෙන්න නොදී ඉන්න එක. හරිද? නොදී ඉන්න තියාගන්න පුළුවන්. හැබැයි මම ඒ ගැන දන්නේ නැහැ. මම දානවා පුළුවන් උපරිමයටම බිල්ඩින් එක ඔලුවට කඩන් වැටෙනවා දන්නේ. දන්නේම නැහැ. දන්නේම නැහැ. හරිද? දන්න. තව එකක්. දැන් හිතන්න මොකක් හරි මැෂින් එකක් තියෙනවා. මේක ප්‍රෙෂර් එක ගැන. හරිද? මොකක් හරි මැෂින් එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් මේ මැෂින් එක වැඩ කරන්නේ උපරිම 80ක්. ඒ කියන්නේ බාර් 80 බාර් කියලා જાතියක් තියෙනවා. හරිද? බාර් 80කින් වැඩ කරන්නේ. හරිද? 80ට වඩා බාර් ඒ කියන්නේ බාර් 80ට වඩා වැඩි වුණොත් මේකේ ප්‍රෙෂර් එක බාර් 80ට වඩා වැඩි වෙච්ච ගමන් මේ මැෂින් එක පුපුරනවා. හරිද? මේ මැෂින් එක පුපුරනවා. මම මේ ගැන දන්නවා නම් මේ ගැන දන්නා. ඒ කියන්නේ මේ මැෂින් එක බාර් 80ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ කියලා දන්නවා නම් මොකද කරන්නේ? එහෙනම් 80ට වඩා තියෙන්නේ. හැබැයි නොදැනුවත් නම් මේ මැෂින් එක පුපුරන කියලා දන්නේ නැත්නම් මම මේක 100 විතර දානවා. මොකද වෙන්නේ? කෙලින්ම ශකබුන් වෙලා යනවා. හරිද? ඔන්න ඒ කතාව තමයි කිව්වේ. ඒ වගේම දැන් මේවා ගැන දැනගෙන විතරක් ඇතිද ළමයි? දැන් අනතුරු මේ මැෂින් එක වගේ මේ අනතුර වෙන්න පුළුවන්. ඒ පරිසරයෙන් මේ වගේ අනතුරක් වෙන්න පුළුවන්. දැන් මම පුහුණු වෙලත් යනවා. මේ ඔක්කොම දැනගත්තම වැඩක් නැහැ ළමයි. අනතුරක් වෙනකොට ඒ අනතුරු වළක්වා ගන්න ක්‍රම දන්නේ නැත්තම් නේද? අනතුරක් වෙනවා නම් ඒ අනතුර වළක්වා ගන්න ක්‍රමය අපි දන්නේ නැත්තම් අපිට ඉතින් අනතුර වළක්වා ගන්න බෑනේ. මොකද වෙන්නේ? එහෙනම් අනතුරට ලක් වෙන්නම වෙනවා. ලක් වෙන්නම වෙනවා. එතකොට එහෙනම් අපි ඒ අනතුර වළක්වා ගන්න ක්‍රමවේදයනුත් දැනගෙන ඉන්න ඕනේ. නේද? වැඩක් කරන්න යන්න කලින් වැඩ ගොඩ හරිය නේද? ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරන්න යන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ වැඩ ගොඩ හරිය. මරු ඉතින්. ඔව්. එහෙම තමයි. ආරක්ෂාවන එහෙම තමයි. අනිත් එක තමා ළමයි මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. හරිද? මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ. අපි නිරෝගිමත් නැත්තම්. මොකද්ද? අපි නිරෝගිමත් නැත්තම්. දැන් මේ ඔක්කොම මට දැන් පුහුණුවක් තියෙනවා. මම දැනුම මේ වැඩ කරන්න අවශ්‍ය දැනුමක් තියෙනවා. හරිද? ඒ වගේම මේ මැෂින් එක ගැන මැෂින් එකෙන් වෙන්න පුළුවන් අනතුරු, ඒ පරිසරයේ තියෙන අනතුරු මේ ඔක්කොම දන්නවා. හරිද? හැබැයි මං ඉන්නේ ලෙඩ වෙලා. හරිද? මං හොඳටම ලෙඩ වෙලා. ඒ කියන්නේ මට මේ වැඩේ කරන්න තරම් ප්‍රමාණවත් සෞඛ්‍ය මට්ටමක් නැහැ. ඒ කියන්නේ මම නිරෝගිමත් නැහැ. මම ගිහිල්ලා වැඩ මේ රාජකාරිය කරොත් එහෙම මොකද වෙන්නේ? එහෙනම් මට අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි ළමයි. නේද? අනතුරක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අන්න ඒ කතාව තමයි කියන්නේ. හරිද? හරි. දැන් අහගෙන හිටිය ඇතිනේ. දැන් ටිකක් ලියාගමු. පිටු අංක 4ට එන්න. පිටු අංක 7ට. පිටු අංක 7
ලියා ගන්න ආපදා අවම කිරීම සඳහා පුද්ගලයෙකු යම් කාර්යයකට ප්‍රවිෂ්ඨ වීමට පෙර දැනගත යුතු කරුණු කියන එකට. හරිද? දැනගත යුතු කරුණු කියන එකට ලියා ගන්න පළවෙනි පොයින්ට් එක සිදු කිරීමට යන කාර්ය සඳහා 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 අවශ්‍ය දැනුම අවශ්‍ය දැනුම සිදු කිරීමට යන කාර්ය සඳහා අවශ්‍ය දැනුම අවශ්‍ය දැනුම හා හා පුහුණුව ලබා සිටීම පුහුණුව ලබා සිටීම මොකද්ද යම් කිසි වැඩක් කරන කලින් ඒ වැඩේ ගැන පුහුණුව සහ දැනුම ලබාගෙන ඉන්න ඕනේ. හරි ওই කතාව තමයි කිව්වේ. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. මයි ස්පීඩ් වැඩි නම් කියන්නේ. කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී එම කාර්යයට එම කාර්යයට කාර්ය සිදු කිරීමේදී එම කාර්යයට ආවේනිකව එම කාර්යයට ආවේනිකව ආවේනිකව ඇතිවිය හැකි ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ දැන සිටීම උපද්‍රව පිළිබඳ දැන සිටීම පොඩ්ඩක් අර ඉඩ මැදි සීන් එකක් තියෙනවා නේද ළමයි හරිද ඔව් මලත් එක්ක පස්සේ දෙන්න ටියුට් එක හදනකොට ඒක එච්චර මීටර උන්නේ නැහැ පස්සේ දෙන්න පොඩක් පොඩි ලියා ගන්න කාර්ය සිදු කිරීමේදී එම කාර්යයට ආවේනිකව ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳව දැනගෙන ඉන්න එක ඊළඟ එක තමයි කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී කාර්ය සිදු කිරීමේදී එය 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 ඉටු කරන පරිසරයේ ඉටු කරන පරිසරයේ කාර්ය සිදු කිරීමේදී එය ඉටු කරන පරිසරයේ ඇතිවිය හැකි ඇතිවිය හැකි එය ඉටු කරන පරිසරයේ ඇතිවිය හැකි උපද්‍රව පිළිබඳ දැන සිටීම උපද්‍රව පිළිබඳ දැන සිටීම කවුද ගියේ මුවන්ට මොකද මේ සිග්නල් අවුල්ද උපද්‍රව පිළිබඳ දැන සිටීම උපද්‍රව පිළිබඳ දැන සිටීම හරි ලියාගත්තා ළමයි අම්මට මෙච්චරලා ඇහුනේ නැද්ද ළමයි මට බැටරි තප්පරයක් දෙන්න බැටරි යන හරි තව පොඩ්ඩයි වැඩි තව නැහැ හරි ඇහෙනව නේද හරි
හරි ළමයි. ඇහෙනවද මාව? ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනවද මාව? Can you hear me? හරි සුපිරි ගැම්මක් ආදරේ. හරි ළමයි. එතකොට දැන් අද කරපු ටිකේ අවුලක් තියෙන කට්ටියට කියන්න බලන්න. දැන්ට මේ වෙනකන් කරපු ටිකේ දැන්ට මේ දෙකෙන් කරපු ටිකේ අවුලක් තියනවද? කාටවත් අවුල නැද්ද? ගැම්මට තේරුණාද? ගැම්මට තේරුණාද? ගැම්මට තේරුණාද? දැනට අවුලක් නැහැ. හරි. අනිත් කට්ටියට තේමයි ඇති කියලා මං හිතනවා ඈ. අනිත් කට්ටියටත් ඒ විදිහටම ඇති කියලා හිතනවා. හරි. එහෙනම් තව පොඩ්ඩක් තියලා ලියාගමු. අපි කතා කරපු ටිකම තමයි ලියාගන්න තියෙන්නේ. හරිද? අනතුරක් පිළිබඳව කලින් දැන සිටීම කියන ටික යටතේ 7 වෙනි පිටුවේ පළවෙනි පොයින්ට් එක ආපදා අවම කරගත හැකි ක්‍රම කියන මාතෘකාව යටතේ තියෙන පළවෙනි කොටස අනතුරක් පිළිබඳව කලින් දැන සිටීම. හරිද? එතකොට ඒක ගැන ලියා ගන්න. ඒතර පළවෙනි පොයින්ට් එක ආපදා අවම කර ගැනීම සඳහා 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 ආපදා අවම කළ ගැනීම සඳහා අවදානම් හඳුනාගෙන සිටීම ආපදා අවම කර ගැනීම සඳහා අවදානම් හඳුනාගෙන සිටීම අත්‍යවශ්‍ය කාරණයකි අත්‍යවශ්‍ය කාරණයකි මොකද්ද කියන්නේ ආපදාවක් අවම කරගන්න අපි මොකද අවදානම් හඳුනාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ අනතුරක් පිළිබඳව කලින් දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි කියන්නේ. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. උපද්‍රවයකට නිරාවරණය වීම නිසා 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 ශාරීරික පීඩාවක් ශාරීරික පීඩාවක් හෝ හෝ උපද්‍රවයක නිරාවරණය වීම නිසා ශාරීරික පීඩාවක් හෝ රෝගී තත්වයක් රෝගී තත්වයක් රෝගී තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවය ඇතිවීමේ සම්භාවිතාවය අවදානම ලෙස හඳුන්වයි. අවදානම ලෙස හඳුන්වයි. මොකද්ද ළමයි අවදානමක් කියලා කියන්නේ? අවදානමක් කියලා කියන්නේ මොකද්ද? යම්කිසි උපද්‍රවයකට නිරාවරණය වීම නිසා මොකද වෙන්නේ? ඒකෙන් අපිට මොකක් හරි නේද? රෝගී තත්වයක්, ඒ වගේම ශාරීරික පීඩාවක් වගේ දෙයක් ඇතිවීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ අනතුරක් වෙලා නේද? අනතුරකට ලක්වීම නිසා අපිට රෝගී තත්වයක්, ඒ වගේම ශාරීරික පීඩාවක් ඇතිවීමේ සම්භාවිතාවය අපි කියනවා අවදානම කියලා. අවදානම කියලා කියනවා. නේද? අවදානම කියලා කියන්නේ ඒක. තේරුණාද? අවදානම කියලා කියන්නේ අපි යම්කිසි අනතුරකට ලක්වීම නිසා ඒ අනතුරෙන් අපේ අපේ ශරීරයට නැත්තම් අපේ ජීවිත හානිය නේද ජීවිතයට හානියක් වෙන්න පුළුවන් සම්භාවිතාවයට තමයි අපි කියන්නේ මේ අවදානම කිය. අවදානම කිය. අනතුරක් වීමේ සම්භාවිතාවය නේද? හ්ම්. හරි. මේක ලියා ගන්නකො. හරිද? දැන් අපිට ටයිම් නැති ප්‍රශ්නයක් තියෙනවානේ. ඊළඟ මේක ලියා ගමන් මම මේක ලබන සතියේ පැහැදිලි කරන්නම් ඈ. ඊට පස්සේ 8 වෙනි පිටුවේ 4 වෙනි එකේ දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. 8 වෙනි පිටුවේ 4 වෙනි එකේ 4 වෙනි කාරණේ දෙවෙනි එක. එක් එක් ස්ථාන කරා එක් එක් ස්ථාන කරා එක් එක් ස්ථාන කරා පහසුවෙන් යාමට හා ඒමට
එක් එක් ස්ථාන කරා පහසුවෙන් යාමට සහ ඒමට. එක් එක් ස්ථාන කරා පහසුවෙන් යාමට සහ ඒමට හැකිවන පරිදි හැකිවන පරිදි හැකිවන පරිදි එක් එක් ස්ථාන කරා පහසුවෙන් යාමට සහ ඒමට හැකිවන පරිදි හැකිවන පරිදි ගමන් මඟ සැකසීම සිදු කළ යුතු අතර 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 එම මාර්ගය එම මාර්ග එම මාර්ග එම මාර්ග අවහිර කරන පරිදි එම මාර්ග අවහිර කරන පරිදි තබා නොගැනීම තබා නොගැනීම තබා නොගැනීම තබා නොගැනීම ඊළඟ පොයින්ට් එක ගිනි අවුලන සුරු ගිනි ඇවිලෙන සුරු නැත්නම් ගිනි ඇවිලෙන සුරු කියලා දාගන්නකො ගිනි ඇවිලෙන සුරු ගිනි ඇවිලෙන සුරු ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සහ අනෙක් ද්‍රව්‍ය සහ අනෙක් ද්‍රව්‍ය ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය සහ අනෙක් ද්‍රව්‍ය වෙන් කර ගැනීම සහ වෙන් කර ගැනීම සහ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය සහ අනෙක් ද්‍රව්‍ය වෙන් කර ගැනීම සහ පොඩියට ලියන්න ඉඩමදි වෙන් කර ගැනීම සහ එයට ආරක්ෂක විධිවිධාන යෙදීම එයට ආරක්ෂක විධිවිධාන යෙදීම එයට ආරක්ෂිත විධිවිධාන යෙදීම එයට ආරක්ෂිත විධිවිධාන යෙදීම ආරක්ෂක විධිවිධාන ඊට පස්සේ 6 වෙනි එකේ තියෙන හිස්තැන් ටිකේ 3යි තියෙන්නේ පළවෙනි පොයින්ට් එක මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය මානසික ඒකාග්‍රතාවය දෙවෙනි පොයින්ට් එක දෙවෙනි පොයින්ට් එක ආකර්ශනීය වැඩබිම ආකර්ශනීය වැඩබිම ආකර්ශනීය වැඩබිම ආකර්ශනීය වැඩබිම තුන්වෙනි එක මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය හරි එහෙනම් ළමයි මම ගෙදර වැඩක් දුන්නා ඔයාලට මොකද්ද ගෙදර වැඩේ සංකේත ටිකේ තේරුම් ටික හොයාගෙන ඉන්න ඕනි හරිද හොයාගෙන ලියාගෙන ඉන්න ඕන ලැබෙන සතියනකොට අද කරපු ටිකේ මොකක් අවුලක් තියෙනවද ළමයි දැනට දැනට මම කරපු මුල අද නෙමෙයි මේ දවස් ටිකේම කරපු ටිකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද දැනගන්න අහන්න බෑ ඔන්න වෙලාව අහන්න බලන්න කරපු ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද ගැම්මට තේරලා තියෙන්නේ සුපිරි ගැම්මට තේරිච්ච කට්ටිය කියන්න බලන්න ගැම්මක් කියලා බලන්න ප්‍රශ්න තියෙන කට්ටිය ප්‍රශ්න අහන්න ගැම්මට තේරිච්ච කට්ටිය ගැම්මට තේරුණා කියලා කියන්න බලන්න හරි නැත්ද එකෙක්වත් නැහැ හරි මං එන හිතාගන්නද ගැම්මට තේරුණා කියලා කමක් නැද්ද එහෙම හිතාගත්තට තාම ලියලාද කොහොමද සෙට් එක ළමයි මාව ඇහෙනවද මාව ඇහෙනවද හ්ම්.
ඌ එහෙම ඇහෙන්නේ නැති වෙන්න නම් බෑ ඉතින්. හරි. මේ උඹලට මේ හතර පටන් ගන්න එකේ අවුලක් තියෙනවා මොකක් කරේ යම කට්ටියට. මට පොඩ්ඩක් මැසේජ් කියන්න බෑ. හතර පටන් ගත්තාම කට්ටියට එන්න අමාරුයි. එහෙම සීන් එකක් තියෙනවා. හතර පටන් ගන්නකොට කීයට දෙන්න පුළුවන්? හතමාර. හතමාරනකොට හැමෝටම සෙට් වෙතයි ඊළඟ දවසේ. අට හතමාරනකොට ආවා. හරි. එහෙනම් අටද හරි ලබන සතියේ ඉඳන් පන්ති 8ට තියමු. හරිද? ආ අටේ ඉඳන් එළි වෙනකම් පුළුවන්. මට හරිද? එළි වෙනකම් මට බෑ. හරිද? මට හෙට යන්න ඕනේ කැම්පස් එකට. හරි. හරි. එහෙනම් ඊළඟ දවසේ 8 ඉඳන් 10 වෙනකම් කරමු. හරිද? අද ටිකේ අවුලක් නැහැනේ. එහෙනම් අදට පන්තිය හෙට ඕල වෙයි. මාත් ඔව් ඕල ලියන්නත් ඕනේ බා. ඒ භාගෙන්. ඒ කැම්පස් එකට ගිහලා ඒ ගාම ඕල ලියලා එනවා. හරිද? මට සුබ පතන්න නැද්ද උඹලා? හොඳට ලියන්න කියලා. සුබ පතන්න නැද්ද ඉතින් කවුරු? යස වැඩේ වෙන්නේ මම ෆේල් වුණොත් එහෙම. thank you thank you. හරි. එහෙනම් ළමයි පන්ති මෙතනින් ඉවර කරමු. එහෙනම් හැමෝටම ආයිබෝවන්. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. ඊට කලින් ලබන සතියට කලින් මේ සතියේ හම්බෙන්න වෙයි. මොකද අපි පේපරේ සාකච්ඡාවක් කරන්න ඕනේ නේද? කොහොමද ළමයි ලකුණු සැපයිද? ලකුණු සැපයිද? මට පේපරේ බලනකොට මට සැප වුණා. හරි. මටනේ සැප වුණේ. උඹලා අහන්න ඕනේ මගෙන් සැපයිද කියලා නේද? ඒක සැපයිද කියලා අහපන්. හරි. සර් ඔව් සර් කියන්න. ඇයිනු කිය. ඕක ඉවර කරන්න මට මැසේජ් ටයිප් කරන්න බෑ බලන් ඉඳි නිකන් මොකද්ද වගේ. මොකද ඉවර කරන්න කියන්නේ? දැන් ඔය සර් අහන එකට අනික් ළමයි උත්තර දෙනවා මගේ මැසේජ් ටයිප් කරන තැන මොකද්ද වෙලා. ආ හරි හරි හරි. හරි හරි කමන්නේ කමන්නේ. අපි මොකද්ද ඩ්‍රයිවිං එකට 100ක් දෙනවා. ඩ්‍රෝවිං එකට 100ක් දෙනවා. හරි හරි. හරි එහෙනම් පන්ති ඉවර කරමු. හරි. එහෙනම් ආයිබෝන්. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. මම ඊට කලින් පේපරේ සාකච්ඡා කරන දවසක් આવොත් ඒ කොහොමද දාගන්න ඕනේ මේ සතිය තුළට දවසක් දාලා මම කියන්නම්. හරි. එහෙනම් ආයිබෝන් ළමයි. බයි. good night හැමෝටම. ජය වේවා. මම මීටින් එක එන්ඩ් කරනවා.